මිනිසන් කොම්බන්වා ඔයාලට ඇහෙනවද? ඔයාලට ඇහෙනවද කියන්නකෝ. ඇහෙනවා සෙන්සි. ආ එහෙම මැසේජ් එකක් දාන්න. අද අපිට මේ Zoom එක ඉදිරියට කරගෙන යන්න මම අහන ප්‍රශ්න වලට සහ මෙතනින් ඉදිරියට අහන ප්‍රශ්න වලට ඔයා මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දැම්මම ඒවට අපිට උත්තර දෙන්න පුළුවන්. නැත්නම් හැමෝම මයික් එක ඔන් කරගත්තට පස්සේ අ, ඒක ගොඩක් අපහසු වෙනවා අපිට මේ ක්‍රියාවලිය දිගටම කරගෙන යන්න. හොඳට පැහැදිලිව ඇහෙනව නේද? කිසිම ගැටලුවක් නැහැ නේ. හොඳට පැහැදිලිව පේනවා. හොඳට ඇහෙනව නේද? තව කවුරුන් මැසේජ් එකක් දාන්න බලන්න. හරි. එහෙනම් මිනසන් කොම්බන්වා සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අ, අද අපි මේ Zoom මීටින් එක arrange කරේ 2027 පොඩ්ඩක් ඉන්න පෙන්නේ නැතුව ගියා. හරි. හරි. අපි මේ Zoom meeting එක arrange කරේ 2027 අවුරුද්දේ ස්ටුඩන්ට් වීසා හරහා ජපානයට යන්න බලාපොරොත්තු වෙන දුවල පුතාලට ඔයාලගේ ඇති වෙලා තියෙන ගැටලු සම්බන්ධව සහ යූමේ ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විදියට අපේ ආයතනයෙන් 2027 අවුරුද්දේ ජපානයට යන්න බලාපොරොත්තු වෙන දුවල පුතාලා ඔයාලගේ ගැටලු වලට උත්තර සපයන්න. හරි. එහෙනම් 2027 අවුරුද්ද ගැන ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ කියන්නේ 2026 අවුරුද්දෙම ඔක්තෝබර් ඉන්ටෙක් එක වෙනකොට ලොකු ගැටලු ටිකක් ඇති වුණා ජපානයේ. ජපානයේ මේ ස්ටුඩන්ට් වීසා ක්‍රියාවලියත් එක්කම තව ගොඩක් ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා ක්‍රියාවලිය විතරක් නෙමෙයි ගොඩක් තැන්වල ඒ කියන්නේ අනිත් SSW වීසා වර්කින් වීසා මේ කියන සියලුම වීසා වලට ලොකු ගැටලුවක් ඇති වුණා. ලොකු ගැටලුවක් ඇති වුණා ජපන් රජය විසින් මේ අගමැතිනිය වෙනස් වුණාට පස්සේ. ඉතින් මේක ගොඩක්ම බලපෑවා කියලා මම හිතනවා වර්කින් වීසා. ඔයාලා දන්නවා ඇති ඉංජිනියරින් වීසා ජපානයට ගියා. ඉංජිනියරින් වීසා ජපානයට යද්දී ඒ කට්ටිය ඔය මේ අලුතෙන්ම එකතු වුණ වීසා වලින් ලොකුම ගැටලුවට පත් වුණ වීසා එක තමයි මේ ඉංජිනියරින් කියන වීසා එක. ඉතින් ඔය ඉංජිනියරින් කියන වීසා එකට හේතුව වුණේ සුදුසුකමක් නැති. එතකොට පහසුවෙන් ජපානයට ඇතුල් වෙන්න පුළුවන් හැකියාවක් තියෙන වීසා එකක් තමයි මේක. ඉතින් ඕක නොකඩ වැල් නොකඩ ඒ කියන්නේ ලංකාවේ ආයතන මේක ලංකාව විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. එතකොට වෙනත් රටවල් වල ඉන්දියාව, නේපාලය ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා රහ ජපානයට ගොඩක් ආපු විදේශිකයන් ඉන්න රටවල් වල කට්ටිය යොමු වුණා මේ වර්කින් වීසා එකට. ඉතින් ඔය වර්කින් වීසා එකට යොමු වුණාට පස්සේ ජපානය බැලුවා ටික කාලයක් ගියාට පස්සේ මෙතන යම්කිසි ගැටලු ටිකක් ඇති වුණා. මොකද ස්ටුඩන්ට් වීසා ළමෙක් ජපානයට යන්නේ SSW වීසා එකකින් ජපානයට යන්නේ. ජපානයට ගියාට පස්සේ ඔයාලා සාමාන්‍ය යන්න කලිනුත් ජපන් භාෂාව ගැන හොඳින් හදාarලා තමයි ජපානයට යන්නේ. ඉතින් මේ අරකට සාමාන්‍යයෙන් N5 නැතුව භාෂා කුසලතාවයකුත් නැතුවනේ ළමයි යන්නේ. ඉතින් ජපානය ගැන දැනුමකුත් නැහැ. හුඟක් තැන් වලින් ලොකු ගණන් මුදල් අරගෙන මේ කිසිම ක්වොලිෆිකේෂන් නැති කට්ටියක් ජපානයට ඇතුල් කරා හැම රටකින්ම ඕක වුණා. ඉතින් ඔන්න ඔය කියන ගැටලුව මත තමයි ජපානය පොඩ්ඩක් රූල්ස් තද කරන්න ගත්තේ. මොකද ඊට පස්සේ ජපානය ඇතුළත වෙන වංචා දූෂණ වැඩි වුණා. ඊට පස්සේ විදේශිකයන්ට පොඩි අකමැත්තක් දක්වන අගමැතිනියක් ජපානයටපත් වුණා. ඇය මුලින්ම කරේ විදේශිකයන් දැන් ජපානය ඇත්තටම කියනවා නම් ශ්‍රම හිඟතාවයකින් පෙළෙන රාජ්‍යයක්. ඉතින් ඒ කට්ටියන්ට වැඩ කරන්න ජනතාව ගොඩක් අඩුයි. වැඩ කරන ජනතාව ගොඩක් අඩුයි. ඒකට ඒ කට්ටිය සොලියුෂන් එක විදිහට පිටරට ජාතිකයන් ජපානයට ගෙන්වා ගැනීම තමයි මූලික අරමුණ කරගෙන තිබ්බේ. ඒකේ මුල් තැන අරගෙන තිබ්බේ ස්ටුඩන්ට් වීසා එක. ඊට පස්සේ තමයි අලුතෙන් හඳුන්වලා දුන්නේ SSW වීසා එක. මේක ආයේ ඒ කියන්නේ අනීතික ලෙස ඇතුල් වෙන්න පටන් ගත්තා මේ ඉංජිනේරින් වීසා එක හඳුන්වලා දුන්නාට පස්සේ. ඉතින් මෙතුමිය තීරණය කරලා තියෙනවා අපේ ගිය ඉන්ටෙක් එකේම තීරණය කරා මම හිතන්නේ ඔක්තෝබර් එකේ අප්‍රේල් ඉන්ටෙක් එක තමයි කිසිම ප්‍රශ්නයක් නැතුව ජපානට ඇතුල් වුණේ. ඔක්තෝබර් ඉන්ටෙක් එකේ ඉඳලා N5 භාෂා කුසලතාවය අවම මට්ටමවත් නැතුව ජපානයට ස්ටුඩන්ට් වීසා හරහා ඇතුල් වෙන්න බෑ කියලා.
එහෙම පාසල් වලට ඒ නීතියක් ගෙනාවා. හැබැයි මේ නීතිය ගෙනල්ලා තියෙන්නේ අපිත් දැනගත්ත මුලින්ම අපි වීඩියෝස් කරා, සෝෂල් මීඩියා වල දැනුවත් කරා. ඒවා සියලුම දේවල් එතකොට නිල නොවන පුවත්. මොකද ඒ කට්ටියන්ගේ ඉමිග්‍රේෂන් සයිට් වලම දන්වලා තියෙනවා විවිධ වූ ඒ කියන්නේ විවිධ වූ කණ්ඩායම් ජපානයට ඇතුල් වීම නවත්වීම සහ ඔය නිහොංගු ගක්කෝ කියන ඔයාලා ස්ටුඩන්ට් වීසා රහ ජපානයට ගිහිලා නිහොංගු ගක්කෝ එකක ඉගෙන ගන්න. එතකොට ඔය නිහොංගු ගක්කෝ එකෙත් තියෙනවා ගක්කා බෙක්කා කියලා කාණ්ඩ දෙකක්. එතකොට නිහොංගු ගක්කෝ ගක්කා සහ බෙක්කා. ඔහොම කියලා කාණ්ඩ තුනක් තියෙනවා. දැන් අපේ නිහොංගු අපි බෙක්කා කියන කාණ්ඩයේ යූමි ඉන්ටර්නැෂනල් අපි ආයතනය වැඩ කරනවා. එතකොට ඔය බෙක්කා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ කට්ටිය ස්ටුඩන්ට් වීසා කියන එක නිහොංගෝ ඉගැන්වීම, ඒ කියන්නේ ජපන් භාෂාව ඉගැන්වීම පමණක් ඉලක්ක කර නොගත් ආයතනයක්. එතකොට නිහොංගෝ ගක්කෝ කියන්නේ ඒ කට්ටිය ජපන් භාෂාව ඉගැන්වීම පමණක් ඉලක්ක කරගත් පාසලක්. එතකොට ඒක ඇත්තටම නිහොංගෝ ගක්කෝ එකක උගන්වන්නේ ජපන් භාෂාව පමණයි. ඒ කියන්නේ N4 N3 2 level වෙනකන් ඒ කට්ටිය ජපන් භාෂාව ඒ අවුරුදු දෙක හෝ අවුරුදු එකමාර කාලය ඇතුළතදී ජපන් භාෂාව උගන්වනවා. එතකොට බෙක්කවල එහෙම නෙමෙයි. ඒ කට්ටියන්ගේ මේන් තියෙන්නේ යුනිවර්සිටි එක. ඒ කියන්නේ දෛගකුව හෝ සෙම්මොන්ගක්කෝ එක ටෙක්නිකල් කොලෙජ් එක. ඒ යටතේ තියෙන ඩිපාර්ට්මන්ට් එකක් තමයි නිහොංගු ගක්කෝ කියන්නේ. එතකොට මේක සාමාන්‍ය පාසල් වලට කරන්න බෑ. ඒ කට්ටියන්ගේ රේටින්ග්ස් වැඩි. එතකොට ආයතනයේ පැත්තෙන් පොඩ්ඩක් ලොකු. ඒ වගේ ආයතන වලට විතරයි මේ නිහොංගු බෙක්ක කියන සහතිකය ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ කට්ටියන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඉන්ටෙක් එක දැන් ඔයාලා විශ්වාස කරන්න නැතුව ඇති මෙතන දැන් ගියපු නැති කට්ටියනේ ගොඩක් ඉන්නේ. දැන් අපේ මේ ඔක්තෝබර් ඉන්ටෙක් එක ඔක්තෝබර් ඉන්ටෙක් එකේ වීසා එනවා මේ මාසේ 20න් පස්සේ වීසා එනවා. ඔයාලා දන්නවද ඔක්තෝබර් ඉන්ටෙක් එකේ ළමයින්ගේ ડોකියුමන්ට්ස් තාම සබ්මිට් නොකරපු පාසල් තියෙනවා. ඒ කියන්නේ නිහොංගෝ බෙක්කා කියන කාණ්ඩේ. නිහොංගෝ බෙක්කා කියන කාණ්ඩේ කලින් ඇප්ලයි කරනවා සහ ඒ කියන්නේ ඉන්ටෙක් එකටත් ගොඩාක් කලින් ඇප්ලයි කරනවා. සාමාන්‍ය හෙන කාලයකට කලින් මාස දෙක තුනකට කලින් ඇප්ලයි කරනවා. ඔය සමහර ආයතන වලින් මම දැක්කා ඒ කට්ටිය නොදැනුවත්කමට දානවද දන්නේ අපේ වීසා කලින්ම ආවා. ඉන්ටෙක් එකට කලින්ම ආවා. අපේ ડોකියුමන්ට්ස් හොඳයි. එහෙම කියලා දේවල් කියන ඒ කට්ටිය කොහොමත් පාසල් වල රෑන්ක් දීලා තියෙනවා. රෑන්කින් 1 තියෙන ස්කෝර් තමයි නිහොංගෝ බෙක්කා තියෙන්නේ බහුතරය. ඉතින් ඒ වගේ තියෙනවා. දැන් අපේ පාසල් ජාලය තියෙන්නේ පොඩ්ඩක් පහුවෙලා දාන්න. එතකොට දැන් ඔක්තෝබර් ඉන්ටෙක් එකේ වීසා එනවා මේ මාසේ. අපේ ළමයින්ගේ ඔක්තෝබර් ඉන්ටෙක් එකේ බෙක්ක ළමයින්ගේ වීසා දාන්නේ මේ මාසේ. රිසල්ට් එන්නේ හැබැයි මාසයක් එකමාරක් යන කලින් එනවා. මෙතන වෙනසකට ලක් වෙන්නේ මේ කට්ටිය යන්නේ සාමාන්‍යයෙන් නොවැම්බර් අන්තිම දෙසැම්බර් මුල වගේ. ඉතින් අර මාසෙකමාරක් විතර පොඩි ඩිලේ එකක් මාසෙකමාරක දිගක ඩිලේ එකක් වෙනවා මේ නිහොංගෝ බෙක්ක කියන කාණ්ඩයට යනවා නම්. නිහොංගෝ ගක්ක කියන එකත් ඒකයි. අපි නිහොංගෝ බෙක්ක කියන කාණ්ඩය සහ නිහොංගෝ ගක්කෝ කියන කාණ්ඩය සමග විතරයි යූමි ඉන්ටර්නැෂනල් අපේ ආයතනය වැඩ කරන්නේ. ඉතින් ඕක ගැන ඔයාලට දැනුමක් ඇති කියලා හිතනවා. මොන හරි ගැටලුවක් අපහැදිලිභාවයක් මොන හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට කියන්න මැසේජ් එකක් දාන්න. එතකොට නිහොංගෝ ගක්කෝ කියන කාණ්ඩයේත් පාසල් වලට දැන් අර ඔයාලා දැක්ක නේද ඉංජිනියරින් වීසා වලට N2 අනිවාර්යයි කියලා මැසේජ් එකක් ගියා. N2 අනිවාර්යයි. හැබැයි ඒක ඇත්ත කතාව වීසා රිනිව් කරන්න. නැත්නම් එතකොට ඒකේ ඇත්ත කතන්දරය වෙලා තියෙන්නේ සාමාන්‍ය රෙසිප්ෂන්. එතකොට අපි කියන්නේ ඒ ආයතනයේ ලෙවල් එක අනුව සාමාන්‍ය ලොකු ආයතනයක රෙසිප්ෂන් වගේ දාන තනතුරකට N5 ලෙවල් වත් නැතුව අන්තිම බේසික් ලෙවල් එකවත් නැතුව ඇත්තටම කොහොමද වීසා එකක් ඇප්ලයි කරන්නේ? එහෙම බෑ. අන්නේ කියන කාණ්ඩ සහ තෝරාගත් ආයතන කිහිපයකට පමණයි ඒ වෙන්වෙන් වූ ඒ කියන්නේ ස්ථාන මොනවාද දැන් හිතන්නකෝ රිසිප්ෂන් ගන්න පුළුවන්. එතකොට දැන් කෙයා ගිවර් වල ගන්න පුළුවන්. කෙයා ගිවාංශකෙන් යනවා නම් ජපන් ජාතිකයන් එක කතා කරන්න පුළුවන් ඉන ඔන්න ඔය කියන තෝරාගත් කණ්ඩායම් කිහිපයක දේවල් වලට ඒ කියන්නේ ඒ අංශවලට විතරයි N2 අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් දැන් ලේබර් කියන කාණ්ඩය සහ ටෙක්නිකල් පැත්තෙන් එතකොට සිවිල් ඉංජිනේර් පැත්තෙන් යන කට්ටියන්ට N2 ලෙවල් අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි මේ ස්ටුඩන්ට් වීසා එකෙත් N5 ලෙවල් අනවශ්‍යයි.
ජපන් කලින් අවුරුදුවල වගේම ජපන් භාෂා කුසලතාවය පමණක් N5 දක්වා හදාරලා ඇති. එතකොට ලංකාවේ ජපන් භාෂා ආයතනයෙන් පැය 200කට වඩා සර්ටිෆිකේට් එකක් නිකුත් කරාම ඇති කියන පාසලුත් තියෙනවා. එතකොට N5 අනිවාර්ය කරලා තියෙන්නේ රෑන්කින් ගොඩක් අඩු පාසල් වලට. ඉතින් ඒ හේතුව මත මේ අවුරුද්දෙත් අපිට 2027 අප්‍රේල් ඉන්ටෙක් එකේ අපේ ආයතනයට හැකි වෙලා තියෙනවා අපේ පාසල් දෙකක් තියෙනවා. ඒ පාසල් දෙකට සාමාන්‍ය ළමයි 20කට 30කට ආසන්න සංඛ්‍යාවක් N5 පෙන්ඩින් දාන්න පුළුවන්. N5 පෙන්ඩින් දාන්න පුළුවන්. අපේ පළවෙනි සම්මුඛ පරීක්ෂණ වාරය පැවැත්වුණා. ඒකෙත් ළමයි 7 දෙනෙක් තෝරගත්තා. ඉතින් ඉදිරියටත් එහෙම සම්මුඛ පරීක්ෂණ තව වාර 4ක් 5ක් තියෙනවා මේ පාසල් වලට. ඔයත් මේ වෙනකොට හැබැයි ජපන් භාෂාව පොඩි ඉගෙනගෙන තියෙන්න ඕන. N5 level exam pass නොවනට N5 exam pass නොවුනත් N5 level දක්වා පාසල් මේ ජපන් අධ්‍යාපනය හදාරලා තියෙනවා නම් ඔයාට ස්ටුඩන්ට් වීසා හරහා ජපානයට අයදුම් කරන්න පුළුවන් යූමේ ඉන්ටර්නැෂනල් අපේ ආයතනය විසින්. ඉතින් ඔය පණිවිඩය දෙන්නත් ඕනේ. එතකොට ස්ටුඩන්ට් වීසා ගියාට පස්සේ දැන් මේ පැය 28 කතන්දරයක් තියෙනවා. ලංකාවේ කට්ටිය ගොඩාක් බය වෙලා ඉන්නවා මේ පැය 28 කියන කතන්දරය මත. මේ පැය 28 කියන දේ ලංකාවේ පැවතුනේ. ඒ කියන්නේ ජපානයේ පැවතුනේ මේ මෑතක ඉඳන් නෙමෙයි. අවුරුදු ගණනාවක් මුළුල්ලේ ඉඳලා පැය 28 කියන දේ පැවතුණා. පැය 28යි සතියට ගයිකකුජින් කෙනෙක්ට ස්ටුඩන්ට් වීසා හරහා ගියාම වැඩ කරන්න පුළුවන් හැකියාව තිබ්බේ. ඉතින් ඒ වගේම තව එක ගැටලු කිහිපයක් තියෙනවා මේ දැන් ගොඩක් මේ අවුරුද්දේ ඒ කියන්නේ ඔය අගමැතිනියගේ වෙනස් වීම සමග ඔය මේ දැන් පැය 28 ඔයාලා මොනවාද සේවකයෙක් විදියට ආයතනයට යන්නේ. එතකොට ජපානයේ තියෙන ආයතනයේ තියෙනවනේ ඔයාලට වැඩ දෙන ආයතනේ. ඒ ආයතනයට පොඩ්ඩක් රූල්ස් තද කරලා තියෙනවා. මොකද පැය 28ට වඩා වැඩියෙන් වැඩ කරන්න දෙන්න එපා. එතකොට සයිරු කාඩ් එක දැන් අපේ ඔයාලා දන්නවා ඇති පැය 20 සාමාන්‍යයෙන් සයිරු කාඩ් එක නොදී හෑන්ඩ් කෑෂ් ජොබ් ගන්න පුළුවන් කියලා කතන්දරයක් තියෙනවනේ. එතකොට හෑන්ඩ් කෑෂ් විදියට ළමයින්ට සල්ලි දෙන්න එපා කියලා කම්පැනි හිර කරලා තියෙනවා. ඔය කතන්දරේම අවුරුදු ගණනාවක් මුළුල්ලේම පැවතුණා. ඉතින් එහෙම තමයි. ඒ වුණාට පොඩ්ඩක් දැන් අර රජය විසින් ජපන් ජාතිකයන් පවා ගොඩක් දැනුවත් කිරීම වැඩි හින්දා දැනුවත් කරලා ගොඩක් තියෙන හින්දා සාමාන්‍යයෙන් හෑන්ඩ් කෑෂ් ජොබ් ටිකක් අඩු වෙලා තියෙනවා. මම දන්න විදියට හෑන්ඩ් කෑෂ් ජොබ් එකක් හොයාගන්න බැරි මූලිකම හේතුව වෙන්නේ ඔයාලගේ ජපන් භාෂාව. එතකොට දැන් අපේ ගිය අන්තිම අප්‍රේල් බැච් එකේ ළමයි මේ වෙනකොට මට දැන් මැසේජ් දාලා කියලා තියෙනවා සෙන්සෙක් කියපු දේවල් අහලා ඒක ඉගෙන ගත්තේ නැති එක දැන් ගැටලුවක් කියලා. මොකද 2026 අප්‍රේල් ඉන්ටෙක් එක සාමාන්‍යයෙන් ළමයින්ට එක්සෑම් බැලුවෙම නැහැ. ඉතින් අපේ 100%ක් වගේ ප්‍රතිශතය තිබ්බා. ළමයි 60 ගානකින් ළමයි දෙන්නෙක් රිජෙක්ට් වුණා කියන එක ගැන බය නැහැ. මොකද කියන්න අපිට ඕනම අවස්ථාවක අපිට ඕන තැනක කියන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද රිජෙක්ට් වීම කියන එක අපේ ජපානයේ පාසලවත් මේ ඒජන්සියවත් ලංකාවේ තියෙන ඒජන්සියවත් මම මේ කියන්නේ සියලුම ඒජන්සි සහ පාසල් ගැන කතා කරන්නේ. මොකද මේ රිජෙක්ට් වීමක් වෙන්න පාසල කැමතිත් නැහැ ඒජන්සිය කැමතිත් නැහැ. මොකද ළමයා ජපානයට ගියොත් තමයි වීසා එක හම්බුනොත් තමයි මේ අපේ ලංකාවේ තියෙන ඒජන්සියටත් මුදල් හම්බ වෙන්නේ. ඒ ජපානයේ පාසලටත් මුදල් හම්බ වෙන්නේ. එතකොට ඒජන්සියට හිත හදා ගන්න පුළුවන්. ඒ වුණාට ජපාන් භාෂා පාසලට යෙන් ලක්ෂ මිලියන එකමාරක විතර ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. ඉතින් පාසලවත් මෙහි ඒජන්සියවත් කැමති නෑ ඔයා රිජෙක්ට් වෙනවට. ඔයා වගේම තමයි. ඉතින් ඒක කොහොම වුණත් අපි දෙගොල්ලෝ ඒජන්සිය සහ ජපන් භාෂා පාසල මැද ඉන්නේ. දැන් ලංකාවේ විදේශයේ මොනවාද ඉමිග්‍රේෂන් එක තියෙනවනේ ඉමිග්‍රේෂන් එක. ඉතින් ওই ඉමිග්‍රේෂන් එකේ තීරණය තමයි අන්තිම තීරණය වෙන්නේ. අපිට කොහොම වුණත් ඒක රිජෙක්ට් හෝ වීසා එක වැද්දුනද ඒ කියන දෙකම අපිට දුක හෝ සතුට දෙක මේක තීරණය කරන්නම වෙනවා. ඉතින් නියමනේ ඒ කියන්නේ හුඟක් කට්ටිය දැන් රිජෙක්ට් වුණාට පස්සේ ආයෙ රීඇප්ලයි කරනවා. රීඇප්ලයි කළා 150ක සම්භාවිතාවයක් තමයි තියෙන්නේ ස්ටුඩන්ට් වීසා වදින්න. මොකද දැන් මෑත කාලේ මේ SSW වීසා එක හඳුන්වලා දුන්නාට පස්සේ කොහොමත් රිජෙක්ට් වුණාට පස්සේ රීඇප්ලයි කරන්න බෑ. මොකද අපේ ජපන් භාෂා පාසල් වලින් කියන්නේ මෙහෙම රීඇප්ලයි කිරීමකදී කරන්නේ ජපන් ඉමිග්‍රේෂන් එක කියන්නේ ආමි එක වගේ කියන්නේ හමුදාව වගේ ඒ කට්ටියගේ පොලිසිය වගේ දැන් රටක පොලිසිය වගේ අර ආරක්ෂාව මුල් කරගත්තේ මූලික රජයේ ආයතනය.
හැම රටකම. ඉතින් ඔය ඉමිග්‍රේෂන් එකෙන් නිකුත් කරන ඒ කියන්නේ නිගමනයකට අපි නිකන් ඇටැක් කරනවා වගේ ආයෙ රීඇප්ලයි කිරීමකදී. එහෙම කරන්න බෑ කියලා තමයි හුඟක් ඉස්කෝල වලින් ඉතින් කියන්නේ. එහෙම කරන පාසලුත් තියෙනවා නොකරන පාසල් තමයි. ඒ කියන්නේ දැන් රිජෙක්ට් වීසා ඇප්ලයි කරන්න ගොඩාක් ඉස්කෝල කැමති නැහැ. මොකද ඔය ගැටලුව මත. දැන් SSW හඳුන්වලා දීලා තියෙන හින්දා කෙලින්ම කියනවා ඔයාලට ජපානයට එන්නම අවශ්‍ය නම් තව ලෙවල්ස් එකක් වැඩියෙන් ඉගෙනගෙන N4 level ඔයා කරලා SSW හිසෙන්න. එහෙම කියලා ඉස්කෝල වලින් කෙලින්ම කියනවා. ඉතින් ඔය හේතුව මත එයාලා දන්නේ ඩොකියුමන්ට්ස් හදන්න මෙච්චර ලොකු මුදලක් යනවා මුදල් පෙන්නලා මේ වගේ ලොකු ගැටලුවක් මත මේ කට්ටිය ඒ කියන්නේ මුහුණ දීලා ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා මේ ජපානයට එන්නේ කියලා ඒ කට්ටිය දන්නේ නැහැ නේ. ඇත්තටම ජපාන් ජාතිකයන් සහ ඉමිග්‍රේෂන් පාසල්ලා යම් තාක් දුරට දන්නවා. ඉමිග්‍රේෂන් එක ගොඩාක් දුරට හිතන්නේ මේ ධනවත් පවුල් වල දුවල පුතාලා තමයි ජපානයට එන්නේ ස්ටුඩන්ට් වීසා හරහා කියලා. ඒ වුණාට අපි සහ ඒ කියන්නේ ලංකාවේ ඒජන්සිය සහ ඒ දරුවගේ පවුල සහ ඒ දරුවා තමයි දන්නේ ඇත්තටම මේ මිල මුදල් හොයාගන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා. ඉතින් ඒකේ මූලික කතාවක් අපි ගමු. මොකද පැය 28ට අපි කතාවෙන් පිටපැන්නා. පැය 28ට කියන තැන අපිට භාෂාව හදාගත්තොත් භාෂාව හොඳට ඉගෙනගෙන ගියොත් ඒකට උදාහරණ යූමි ඉන්ටර්නැෂනල් අපිට දෙන්න පුළුවන්. මොකද අපේ ආයතනයෙන්ම ජපානයට ගියපු දුවල පුතාලා භාෂාව හදාගන්න පාඩම් කරන්න කොහොම හරි මේ වීසා එක දැම්මට පස්සේ පාසලට එන්න මේ අපේ ආයතනයට එන්න භාෂාව ඉගෙන ගන්න ෆ්‍රී දෙනවා කියලා කොච්චර කිව්වත් ආපු නැති ළමයි හිටියා. ඉතින් ඒ කට්ටිය ගිහිල්ලා දැන් ජොබ් නැතුව අද අම්මා කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා පුතාට ජොබ් එක මේ අප්‍රේල් ගියපු ඉන්ටෙක් එකේ ජොබ් එක කරන තැන පැය 28ක් දෙන්න අපි ලෝන් දාලා ගියේ මම මේ කතන්දරේ දන්නවා මට එහෙම කියලා කියනවා. එතකොට ඉස්කෝලෙන් දෙන ජොබ් එක එපා කියලා තමයි ගිහින් තියෙන්නේ. එතකොට මේ ප්‍රයිවට් හොයාගත්ත එකක්. ඉතින් එහෙම ගිහිල්ලා දැන් ඉස්කෝලෙන් කොහොමත් සාමාන්‍යයෙන් ඉස්කෝලේකින් ජොබ් හොයලා දෙන ටෝකියෝ පැති ගත්තොත් නම් ජොබ් හොයලා දෙන්නෙම නැහැ. ඒ කට්ටිය එපාර්ට්මන්ට් සර්විස් එකවත් කරන්නේ නැහැ. එකමඩේෂන් පැත්ත. එතකොට ළමයා ඉස්කෝලේට ගෙන්නන එකයි උගන්නන එක විතරයි ඒව කරන්නේ. එතකොට දැන් ඔය ෆුකුෝකා අපේ කෝබේ ඒ වගේ පැතිවල ගත්තට පස්සේ පාසලට එකමඩේෂන් දෙනවා. එතකොට සාමාන්‍යයෙන් ළමෙක් ගියාට පස්සේ ඒ කට්ටියන්ගේ භාෂා කුසලතාවය අඩු වුණත් ඒ කට්ටියන්ට ජොබ් එකක් මොකක් හරි අමාරු ජොබ් එකක් හරි මම මේ කියන්නේ මේ ඔයාලට ලේසි පුටුවල වාඩි වෙලා කරන ජොබ් නෙමෙයි. යමතෝ කියලා තියෙනවා ඔයාලා දන්නව ඇති බර උස්සන ජොබ් එකක්. ඉතින් ඒ වගේ තැනකට හරි දාලා දෙනවා. ඉතින් එහෙම කරත් භාෂා කුසලතාවය අඩු නම් කතා කරන්න බැරි නම් එයා එක රාමුවකට කොටු වෙනවා. ඒ වගේම ඒ ඉන්ටෙක් එකේම ගියපු තව දුවල දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. N4 level පාස් වෙලා N3 වෙනකන් ඉගෙනගෙන එතකොට SSW වල ස්කිල් කෝස් කරලා එහෙම ගියපු දුවල පුතාලා ඉන්නවා. කිසිම කරදරයක් නැහැ. ලස්සනට ජොබ් දෙකක් තුනක් කරගන්නවා. කොහොමද මේ ජොබ් දෙක තුනක් කරගන්නේ? ඒ කට්ටියගේ මම වීඩියෝ එකක් ඒ දුවගෙන් වීඩියෝ එකකුත් ඉල්ලලා තියෙනවා. අපි ඒ වීඩියෝ එක මගේ අපේ යූමි ඉන්ටර්නැෂනල් පේජ් එකේ හම්බුන ගමන් අපි දානවා කොහොමද ඒක කරගත්තේ කියලා. පාරට බැහැලා මම ජපානයේ අවුරුදු 9ක් හිටිය කෙනෙක් විදියට පාරට බැහැලා මම මේ ආයතනයේ යූමි ඉන්ටර්නැෂනල් ආයතනයේ පිහිටවන්න බැරි වෙනවා මම ජපානයේදී ජපන් භාෂාව හරියට ඉගෙන ගත්තේ නැත්නම්. හැබැයි ජපන් භාෂාව ඉගෙන ගන්න ලංකාවේ කට්ටියත් එක්කම ගැටිලා ලංකාවේ කට්ටියත් එක්කම ඉඳලා පුළුවන්ද? බෑ. එතකොට හැදෙන්නේ ජපන් භාෂාවමයි. නිරන්තරයෙන් හැදෙන්නේ ජපන් භාෂාව නෙවෙයි සිංහල භාෂාව අපි කතා කරන්නේ. එතකොට මම උපරිම කරේ ජපන් ජාතිකයන් එක්ක ඇසුරු කිරීම සහ ජපන් ජාතිකයන් ඉන්න තැන්වල වැඩ කිරීම. එතකොට මම අපි යනකොට ජපන් භාෂාව ඉගෙන ගියේ නැහැ. ගොඩක් කල් එතකොට අපි දන්නේ නැහැ වීසාව කියලා මොකද්ද මේ ජපානි කියන එක ගැනවත් අපිට අයිඩියා එකක් නැහැ. අපි කියා දැන් එහෙම නෙමෙයි දුවල පුතාලා ඔයාලා ගොඩක් අප්ඩේට් මේවා ගැන හොඳට හිතලා බලලා හොයලා බලලා තමයි යන්නේ. ඉතින් අර භාෂාව කියන දේ නැතුව භාෂාව තියෙනවා නම් එළියට ගිහිල්ලා අපිට ජොබ් එකක් හොයාගන්න සාමාන්‍ය හෑන්ඩ් කෑෂ් ජොබ් එකක් හොයාගන්න බැරි වෙන්නේ නැහැ. අපේ පුතාලා දෙනෙක් ගියා නගොය. ඒ දෙන්න ජපානයට ගිහිල්ලා හොඳ උදාහරණයක්. මුල් දවස් ටිකේ කොල්ල දෙන්න උයන්න කැමති නැහැ. ඉතින් මුල් දවස් දෙකේ ගෙදර පල්ලෙහා මේ ඇපාර්ට්මන්ට් එක පල්ලෙහා ළඟයි කිව්වා. එතන තියෙනවා රාමෙන් ෂොප් එකක්. ඒ රාමෙන් ෂොප් එකට ගිහිල්ලා චාහන් කියලා තියෙනවා. චාහන් කියන්නේ මෙහි රයිස් එක වගේ තමයි. ඒ වුණාට පොඩ්ඩක් කැරෙන සුළුයි. අපිට අර ගියපු ගමන් කන්න පුළුවන් කන්න හිතන විදිහේ කෑම එකක්. ওই චාහන් එක කන්න ඕකට යනවලු නිරන්තරයෙන් යනවා. හැමදාම හවසට යනවා මේ රෑ කෑම එක ගන්න. ඉතින් ඔතන ගිහිල්ලා කද්දි කතා කරන්නත් බෑ. chat gpt එකේ ගහලා පොඩ මේව කරලා අපිට සයිරු කාඩ් දෙන්න බෑ. අපිට අතට සල්ලි දෙන්න පුළුවන්ද? ජපානයේ තියෙනවා හීබරයි ෂූබරයි ගෙට්සු බරයි එහෙම තියෙනවා මේ හීබරයි ෂූබරයි තේ බරයි කියලා. කියන්නේ අතට දෙනවා දවස ගානේ සල්ලි දෙනවා සතිය ගානේ සල්ලි දෙනවා. ඔහොම දෙන ක්‍රම තියෙනවා. ඉතින් ඔය අතරතුර මේ කට්ටිය ගිහිල්ලා අහලා තියෙනවා මෙහෙම අපිට පුළුවන්ද කියලා. පුළුවන්ද කියලා ඇහුවට පස්සේ
කොහොම හරි කැමති වෙලා රෑ 10න් පස්සේ ඊළඟ දවසට ජුම්පි කිරීම ජපානයේ රෙස්ටොරන්ට් වල තියෙනවා සියලුම දේ පහවදා උදේට එනකොට හැම දෙම උදේට ගහන බත් එකේ හාල් එකේ ඉඳන් සියලුම දේවල් එතකොට තමනේගේ අපේ ලූණු කපන ඒ හැම දෙම ජුම්පි කරනවා ඒ කියන්නේ ලෑස්ති කරනවා එහෙම ලෑස්ති කරලා තියන්නේ මේ කට්ටියන්ට එන්න කියලා දිනවා 10න් පස්සේ ජුම්පි කිරීම සහ පිරිසිදු කිරීමට කියන එකට එතකොට පැයකට සාමාන්‍යයෙන් යෙන් 1200ක් දෙන්නම් කියලා තියෙනවා පැය දෙකට 2400ක් කියන්නේ 5000 ගාන සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් 5500ක් විතර පැය දෙකයි 12 වෙද්දී ඉවරයි. ඉතින් ඕක අතර දෙනවා හැමදේම. මේ කට්ටිය යන දවසට මේ කට්ටියන්ට ෂුවර් ඊට පස්සේ ෂිෆ්ට් එකත් හදලා දීලා තියෙනවා. සතියේ දවස් 4ක් විතර යනවා රෑනේ. එතකොට මේ කට්ටිය ඉස්කෝලෙන් දීපු එකේ දවල් ෂිෆ්ට් එක වැඩ කරා. දවල් ෂිෆ්ට් එක වැඩ කළා සාමාන්‍යයෙන් කොළ 12ක් විතර ඒ කට්ටිය ගත්තා. ඒ අමතරව ඒ කට්ටියට ඒ කොළ 12ම ඉතුරුයි. අර සෙන් 5ක් දවසට ඒ සෙන් 5 කියන්නේ කොළ 5000කට ජපන් මුදලින් සෙන් 2මාර. ඒ සෙන් 2මාරෙන් සාමාන්‍යයෙන් දවස් 5ක් සතියේ දවස් 5ක් වැඩ කරොත් කොළ 1මාරකට ලං වෙන මුදලක් හම්බ වෙනවා. ඉතින් මාසෙට කොළ 5ක් විතර. ඉතින් අඩුම ගානේ රෙන්ට් එකට අඩුම ගානේ වගේ ෆෝන් බිලට යම් කිසි දෙයක් ගෙවා ගන්න පුළුවන්. ඔය පාරට බහැලා කරගන්න දේවල්. ඔයාලට හැබැයි මොන දේ කරන්නත් එයා chat GPT එකෙන් කරාට අපි මං කියවනේ අර දුවලා තුන් දෙනෙක් හිටියා කියලා ඒ කට්ටිය කරේ සාමාන්‍ය ඇත්තට මේ කට්ටිය දන්න දැනුමින් තනියම ගිහිල්ලා තමයි ඒ ටික කරගත්තේ. කාගෙන්වත් උදව් ගත්තේ නැහැ. භාෂාව තියෙනවා නම් ගේමක් ගහන්න පුළුවන්. හැබැයි ඔයාලා ජපාන් යන්නේ ඇත්තටම ඔයාලගේ ගෙවල් ළඟ කොරියන් ගියපු අයියා ඊශ්‍රායල් ගියපු අයියා දිහා බලලා නෙමෙයි. ඒක හින්දා මම කියනවා ඕනම කෙනෙක්ට ළඟ ඉන්න ළඟ ගියපු ඊශ්‍රායල් ගියපු කෙනෙක් දිහාවත් කොරියා ගියපු කෙනෙක් දිහාවත් බලලා ස්ටුඩන්ට් වීසා යන්න එපා. ස්ටුඩන්ට් වීසා කියන්නේ ජපානයේ ගිහිල්ලා අර එක සැරේ මැච් එකක් ගහන්න පුළුවන් ගේමක් නෙමෙයි ජපානයේ තියෙන්නේ. ඒක තියෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප් තමන්ගේ කැමැත්ත මත ජපානයට ගිහිල්ලා ජපන් භාෂාව ඉගෙනගෙන SSW වල වෙනස් මේක මම ස්ටුඩන්ට් වීසා ගැන කතා කරන හින්දා කියන්නේ මමත් රෙකමන්ඩ් කරන්නේ ගොඩක් 100%ක් ස්ටුඩන්ට් වීසා මොකද අවුරුදු දෙකක් හෝ අවුරුදු එකමාරක් ජපන් භාෂාව ඉගෙනගෙන ජපානය ගැන ඉගෙනගෙන ජපන් නීති රීති ඉගෙනගෙන ජපන් ජාතිකයන් ගැන ඉගෙනගෙන අපි යනවා සෙම්මොංගක්කු හෝ දයිගක්කු අපි යනවා සෙම්මොංගක්කු හෝ දයිගක්කු එකකට. ඉතින් එතන අවුරුදු 4ක් හෝ අවුරුදු 2ක් ඉගෙනගෙන අවුරුදු 4ක ජපානයේ අධ්‍යක්ීම් බහුල පුද්ගලයෙක් විදියට ශූෂකු ජොබ් එකකට අපි ඇතුල් වෙනවා. එතකොට අපි ජපානයේ පරිපූර්ණ මිනිස්සෙක් ජපන් ජාතිකයෙක් විදියටම අපි හැදිලා අපි හිතන පතන දේ වෙනස් වෙලා මේ ජපානයට අවුරුදු දෙකකින් ගිහිලා වැකේෂන් එන මිනිස්සයා වගේ නෙමෙයි අවුරුදු දෙකක් ජපානයේ ඉඳලා වැකේෂන් එන මිනිස්සයාත් අවුරුදු 4ක් 5ක් 6ක් ගිහිලා ජපානයේ ඉඳලා වැකේෂන් එන මිනිස්සයා අපි ජපානයේ ඉඳලා මේ අවුරුදු 9ක් ඉඳලා මේ ලංකාවට ආවට පස්සේ සාමාන්‍ය ඇත්තටම කතාව කියනවා නම් ජපානයේ හැදිච්ච විදියට මම මගේ වයිෆ් ඩිරෙක්ටර් අනුව බේසිංහ එතකොට අපි දෙන්නම ජපානයේ හිටියා අපි දෙන්නම ආවට පස්සේ මෙහි කොරෝනා අවසන් කාලේ ඉතින් ඇත්තටම මේ අපි අර රජයේ ස්ථානවලට ගියාම රජයේ තැන්වලට ගියාම එතකොට පොදු ප්‍රවාහනේ අපි ගොඩක් අඩුවෙන් පාවිච්චි කරේ වුණාට ඒ යම් අවස්ථාවල ඔය තැන්වලදී අපිට හරියට තරහ ගියා මේ ලංකාවේ මේ සිස්ටම් එක ගැන. එතකොට මේ කුණු දාලා තියෙන අපි ඉතින් ওই සමහර තැන්වල ඕවට කතා කරන්න ගියාට පස්සේ ඒ ආයතනයේ මිනිස්සු විතරක් නෙමෙයි වටේ ඉන්න මිනිස්සුන් නිකන් පිස්සෝ දිහා බලනවා වගේ අපි දිහා බලන්න පටන් ගත්තා. ඒක ඉතින් අර ඒ කල්චර් එක ලංකාවේ මිනිස්සුන්ට ඒක ගැලපෙන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒ පුරුදු ඒ Tamanට අපි ලබා ගන්න දේවල් ජපානයේ ලබා ගන්න දේවල් ගොඩක් වටිනවා. මොකද මම මෙතන ඉන්නේ ජපන් භාෂාව ගොඩක් ප්‍රගුණ කරපු හින්දා අවුරුදු 10ක් 12ක් ගිහිල්ලා ජපානයේ ලංකාවට ආපු මිනිස්සු ඉන්නවා. කිසිම දෙයක් කරගත්තේ නැති ඉදිරියට කිසි දෙයක් කරගන්න බැරි ජපන් ජාතිකයන් ඇසුරක් නැති ලංකාවේ කට්ටියන්ගේ ලංකාවේ ළමයි එක්ක මේකට ඩිහොංගු ගාක්කෝ ගිහිල්ලා සෙම්මෝගක්කෝ ගිහිල්ලා ඊට පස්සේ ලංකාවේ කට්ටිය වැඩියෙන් ඉන්න තැන්වල ශූෂකු කරලා අන්තිමට වීස එක විනාශ කරගෙන මොන හරි වරද්දගෙන ඊට පස්සේ ලංකාවේ කට්ටිය ගාම හොරෙන් වැඩ කළා ඔය යාඩ්වල ඉඳලා අරෙමේ දැන් මගේ හොඳම උදාහරණ දෙකක් ඉන්නවා යාළුවෝ දෙන්නෙම ලංකාවට ඉන්නවා තාමත් අඩුම ගානේ මගේ ආයතනයේවත් රැකියාවක් දෙන්න බෑ ඒ කට්ටියන්ට මොකද භාෂාව දන්නේ නැහැ
නැත්නම් ලංකාවට ඇවිල්ලා දැන් හතු පිපෙනවා වගේ මේ මෑතක මේ දැන් කයිරු ගැහුවනේ ගොඩක් කයිරු කියන්නේ වීසා මේ ප්‍රතික්ෂේප කරා. ඉතින් ඒවක් කරාට පස්සේ අපි මේ මාතරට මුලින්ම පටන් ගත්තේ මාතර අපේ ආයතනයේ ඊට පස්සේ තමයි ගොඩක් බ්‍රාන්චස් අපි හැදුවේ. ඉතින් ඕක පටන් ගද්දි මාතර ආයතන පිළිගත් ආයතන ප්‍රධාන ආයතන හතරයි තිබ්බේ. දැන් ඕනම තැනකට ගිහිල්ලා මාතර ටවුන් එකේ උඩ බැලුවොත් ඕන එක තැනක හෝ දෙක තැන් දෙකක තුනක ජපන් භාෂා පාසල් ආයතන පේනවා. එච්චරට මං හිතන්නේ ගණන් කරපු විදියට 25කට එහා තියෙනවා. තව වැඩියෙනුත් තව අස්සවල් පාරවල තව තියෙනවා. ඉතින් මේවා උනේ වැඩි හරියක් ඔය මේ ළඟදී අර ගැටුමකුත් ගියානේ ඔය ස්ටුඩන්ට් වීසා සම්බන්ධව සහ මේ එහෙ ෂූෂොක ඉන්න කට්ටිය ගැන කට්ටියක් කියනවා ස්ටුඩන්ට් වීසා හොඳ නැහැ. කට්ටියක් කියනවා ස්ටුඩන්ට් වීසා හොඳයි. ඒ වුණාට මං ඔයාලට කියන්නේ මම ඒජන්සියක් කරන හින්දා නෙමෙයි. මම ස්ටුඩන්ට් වීසා හරහා ජපානයට ගියපු කෙනෙක් විදියට ජපානයේ අත්දැකීම් ගත්ත අත්දැකීම් බහුල කෙනෙක් විදියට ඒජන්සියක් පිහිටුවලා මම මේ කියන කතන්දරේ ඔයාලට කියන්නේ ගිහිල්ලා ගේමක් ගහන්න පුළුවන් වෙන්නේ ජපන් භාෂාව හරියට ඉගෙන ගත්තොත් පමණයි. ජපන් භාෂාව ප්‍රගුණ කළොත් පමණයි. ඔයාලා ස්ටුඩන්ට් වීසා යනවා නම් ඉතින් දුවේ පුතේ කොහොම හරි මහන්සි වෙලා ජපානයට යනවා නම් ස්ටුඩන්ට් වීසා හරහා යන්න තියෙන හොඳම වීසා එකක් කියලා හිතනවා. මේ දැන් ස්ටුඩන්ට් වීසා යන්නෙත් ඔයාලා මුදල් තියෙන හින්දාරි සාමාන්‍ය යම්කිසි මුදලක් ලෝන් එකක් දාලා හරි ඔයාලට ලක්ෂ 30ක් 35ක මුදලක් වියදම් කරන්න පුළුවන් නිසා. එතකොට එහෙමත් බැරිද වල පුතාලට හොඳම ඔප්ෂන් එක SSW වීසා කියන ඔප්ෂන් එක. ඒක මේ කතාවට අදාළ වෙන්නේ අපි ස්ටුඩන්ට් වීසා ගැන කතා කරන හින්දා දැන් ඔයාලට මම අවස්ථාවක් දෙනවා ඔයාලට තියෙන ප්‍රශ්න යොමු කරන්න. මැසේජ් එකක් දාන්න. ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් සහ දැනගන්න දේවල් තියෙනවා නම් මේ ස්ටුඩන්ට් වීසා සම්බන්ධව. එතකොට මම ඒ අතරතුර කියන්නම් අපේ දැන් අපේ ආයතනය ගත්තප ෆුකෝකා පාසල් තුනක් පාසල් හතරක් තියෙනවා. එතකොට ඔකිනාවා, හොක්කායිඩෝ, කෝබේ, සෙන්දයි, සයිතමා, නගෝයා, ඕසකා ඔය කියන හැම ප්‍රදේශයකම අපේ පාසල් තියෙනවා. ඒ පාසල් වලට අයිදුම් කරන්න පුළුවන්. එතකොට N5 ඇතුව සහ නැතුව හැබැයි නැතුව කියන්නේ ජපන් භාෂාව දන්නේ නැහැ කියන එක නෙමෙයි. හරිද? A level නැතත් A level පාස් නොවුනත් අපේ ආයතනයෙන් අයිදුම් කරන්න පුළුවන්. හැබැයි N5 දැනුම තියෙන්න ඕනේ. පාස් වෙන්න ඕනේ නැහැ. දැනුම තියෙන්න ඕනේ. හරිද? එහෙනම් තව ඔයාලට තියෙන ගැටලු මොන හරි තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. මොන හරි ඔයාලට තව දැනගන්න දෙයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. කාටවත් ප්‍රශ්න නැද්ද? හැමදේම මැසේජ් මට පෙන්නන්නේ නැද්ද? ඔයාලට මුකුත් ගැටලුවක් නැද්ද මේ ස්ටුඩන්ට් වීසා සම්බන්ධව? දැන් මේ 2027 ඉන්ටෙක් එකේ යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔයාලට අනිවාර්යෙන් ගැටලු තියෙන්න ඕනේ. නැති වෙන්න බෑ. මේ ඇතිවෙච්ච ගැටලු සහ මේ කාර්ය තත්ත්වයත් එක්ක. ඉතින් ඒවට හොඳ පිළිතුරක් වශයෙන් ඔයාලට ලබා දෙන්න පුළුවන් අපිට පැහැදිලි පිළිතුරක්. අත්දැකීම් බහුලව කතා කරන පුද්ගලයෙක් විදියට ස්ටුඩන්ට් වීසා සම්බන්ධව ඕන දැනක බය නැතුව කතා කරන්න පුළුවන්, මට කියන්න පුළුවන්. ඒක හින්දා ඔයාලට මේ සම්බන්ධව යම් මොනම හෝ ගැටලුවක් තියෙනවා නම් ස්ටුඩන්ට් වීසා සම්බන්ධව මැසේජ් එකක් දාන්න. chat box එකට මැසේජ් එකක් දාන්නකෝ. මොනවා හරි. ඔයාලා මේ සැරේ අපේ ආයතනයෙන් ඇප්ලයි කරපු කට්ටිය ඉන්නවද මෙතන දැන් මේ අවස්ථාවේ? චමත්කා ඉන්නව නේද? ඔයාලා පොඩ්ඩක් මැසේජ් එකක් දාන්නකෝ. මේ මැසේජ් එන්නේ නැද්ද දන්නේ නැහැ. කවුරු හරි මැසේජ් එකක් දාන්න. ඔයාලා දාන මැසේජ් එන්නේ නැද්ද දන්නේ නැහැ. හෝස්ට් දීලා තියෙන්නේ වෙන account එකකින් හින්දා මම මේකයි බැලුවේ.
නැත්නම් ඔයාලට ප්‍රශ්න නැතුවද දන්නේ? කොහොම මැසේජ් එන්නේ නැහනේ. කවුරු හරි මැසේජ් එකක් දාන්නකෝ. මොකක් හරි මැසේජ් එකක් දාන්න. ඇහෙනවා කියලා හරි දාන්න. මෙසේජ් දාලා තියෙන සෙන්සේ ඔයාලට පෙන්වන්නේ නැහැ. සහන් නිම්සර. සහන් නිම්සර අහගෙන ඉන්නේ. ඔයා දාන්න මැසේජ් එක. නැත්නම් මයික් එක ඔන් කරලා හරි කතා කරන්න. ගැටලුවක් නැහැ. සෙන්සර් මැසේජ් දාලා තින්නේ මේ සෙන්සරේ පේන්නේ. ඇහෙනවද? ඇහෙනවා කවුරුත් මැසේජ් දාන්නේ නැහැ. හරි. සර් මැසේජස් ගොඩක් දාලා තියෙනවා සර්ට පේන්නේ නැතුවද මන්ද ගොඩක් දාලා තියෙන මැසේජස් මැසේජ් දාලා තියෙන්නේ නේ. ඔව් සර් ගොඩක් තියෙනවා අපි මමත් එකක් දැම්මා ගොඩක් තියෙනවා කියලා පෙන්නනවා දැන් පෙන්නනවා. හරි හරි sorry sorry. හරි thank you. සමා වෙන්න සමා වෙන්න. මට තමා ගැටලු වෙලා තියෙන්නේ මං හිතන්නේ මෙතන පෙන්නුවේ නෑ. මේ මාසේ ස්කූල් ඉන්ටර්ව් පාස් වෙලා තියෙද්දි මම N5 කරන්නේ. සැප්තැම්බර් එතකොට සැප්තැම්බර් 27 තියෙන නිසා ඒකේ රිසල්ට් ආවම සර්ටිෆිකේට් එක දෙද්දි ඔක්තෝබර් වෙනවා. එතකොට ඔයාලා ඩොකියුමන්ට් සබ්මිට් කරලා ඉවරද? නෑ. ඔක්තෝබර් නෙමෙයි. සාමාන්‍යයෙන් ඩොකියුමන්ට් සබ්මිට් කරන්නේ නොවැම්බර් අන්තිම දෙසැම්බර් මැද තමා ඩොකියුමන්ට් සබ්මිට් කරන්නේ. ඒක හින්දා මේක ගැටලුවක් වෙන්න ඒප්‍රිල් ඉන්ටෙක් එකේ දෙසැම්බර් මාසයේ තමා සබ්මිට් කරන්නේ. සාමාන්‍යයෙන් අපි ඔක්තෝබර් නොවැම්බර් වෙද්දි ඩොකියුමන්ට්ස් යවන්න ඕනේ ජපානයට පාසලට. ට්‍රේනින් වීස එක කොහොමද සෙන්සේ ට්‍රේනින් වීස එක දැන් නවත්තලා තියෙන්නේ. නවත්තරම කියන්නේ මේ ලබන අවුරුද්දේ නවත්තනවා. මොකද ලබන අවුරුද්දේ අප්‍රේල් මාසයේ ඉඳලා ඉකුසෙයි වීසා. ඉකුසෙයි වීසා කියලා වීසා එකක් හඳුන්වා දෙනවා. එතකොට ඔය ට්‍රේනින් වීසා එක නවත්තනවා. ඒ ප්‍රශ්නේ යමු කරලා තියෙනවා. වීසා රිජෙක්ට් නම් ආයි ස්ටුඩන්ට් දාලා වැඩක් නැද්ද? මම හිතනවා මම ඒ කියන්නේ මගේ මේ අවුරුදු ස්ටුඩන්ට් වීසා අවුරුදු 6ක විතර අත්දැකීම් කාලයේදී මම දැක්ක දෙයක් රිජෙක්ට් වුණොත් දාන්න එක ඉස්කෝලයක් දෙකක් විතර තියෙනවා. රිජෙක්ට් වුණොත් දාන්න පුළුවන් පාසල් කිහිපයක් තියෙනවා. ඒ පාසල් වලට ඇප්ලයි කරොත් ඒ කියන්නේ ඔය මිරයින මුරි කියලා ඔයාලා දැකලත් ඇති. ඒකට ඇප්ලයි ඒ කියන්නේ ගන්නෙම ස්ටුඩන්ට් වීසා රිජෙක්ට් වෙච්ච කට්ටිය විතරයි. කලින් ඉස්කෝල දෙකක් තිබ්බ චිබා වලයි තව ඉබරකි වලයි. ඒ ඉස්කෝල දෙකම මේ නැති වුණා. මොකද ලංකාවේ කට්ටිය කරපු වැඩ වලින් දැන් ලංකාවේ කට්ටිය ගන්නෑ. මේ එහෙම ප්‍රශ්නයක් ඇති වුණා.
ඉතින් මේ වීසා රිජෙක්ට් ඒවා ඒ වගේ ඒ කියන්නේ අර වීසා රිජෙක්ට් කරන තැනකින්ම දානවා හැරෙන්න ඒ පාසලකට ඇප්ලයි කරන හැරෙන්න ඔයා නිහොංගු ගක්කො කියන කාණ්ඩයක ඒජන්සි එකකින් ඇප්ලයි කරලා ඒක රිජෙක්ට් වුණොත් නැවත ඒ පස්සේ හඹා යෑම දිවීම බොරු කරුණක් කියලා බොරු වැඩක් කියලා තමයි මම හිතන්නේ. මොකද SSW වීසා එක තියෙනවා ගොඩක් ඉස්කෝල වලින් දැන් ආයේ පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ ඒ කට්ටිය. මොකද ඇත්තටම පිළිගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කට්ටිය කියනවා ඔයාලට SSW තියෙනවා SSW ඇප්ලයි කරන්න. එහෙම කියලා කියනවා. ඉතින් ඒ වගේ ගැටලු තියෙනවා. මම මගේ පැත්තෙන් මම පෞද්ගලික තීරණය මම කියන්නේ ඇප්ලයි කරන එක තේරුමක් නැහැ. අපි ඊළඟ ස්ටෙප් එකට යන එක තමයි ගොඩක් වටින්නේ. ඉන්ටර්විව් වෙන්නේ කොහොමද? හදිස්සියවත් ෆේල් වුණොත් මොකද කරන්නේ? අපි වෙන ඉන්ටර්විව් එකකට අපේ ආයතනය ඒ කියන්නේ ඒකේ ඒ ආයතනෙම වෙන එකකට දානවා. අනික අපේ ආයතනයේ රෙජිස්ටර් වෙන ළමයින්ට මෙතන ඉන්නව නම් ඒ කට්ටිය දන්නවා කොහොමද ඉන්ටර්විව් ප්‍රැක්ටිස් කරන්න කියලා. දිනපතාම ඉන්ටර්විව් ප්‍රැක්ටිස් එක අපි කරනවා. ඔයාලගේ උනන්දුව අවශ්‍ය PDF ටික දෙනවා. ඔයාලා හොඳට කතා කරන්න පුළුවන් ගානට අපි ඔන්ලයින් හදනවා. හැබැයි අපේ රෙජිස්ටර් වෙන හැම ළමයෙක්ම ඉන්ටර්විව් ප්‍රැක්ටිස් කරනවා සුපිරියටම කරනවා. මොකද එතන මේ ඉන්ටර්විව් වලට මොකද ඔය හැම තියෙන පාසලම මම පෞද්ගලිකව දන්න පාසල් ගොඩක් වැඩි. ඉතින් මගේ නම හිත කරගන්නත් බෑ. ඒකින්ද හරියටම ඔයාලා ඉන්ටර්විව් වලට ෆේස් කරන්න. මොකද ඉතින් අපි පොවලා දිය කරලා පෙව්වත් වැඩක් නැහැ. ඔයාලා හරියට පාඩම් කරේ නැති වුණොත්. ඉතින් ඔයාලගේ මහන්සිය තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ෆේල් නොවන විදියට අපි හදලා දෙනවා. වීසා රිජෙක්ට් නම් ස්ටුඩන්ට් දාන එකට වඩා නැවත රීඇප්ලයි කරලා තව ආයතන වලට සල්ලි දීලා එතකොට ඕවගෙන් ඔය අවස්ථාවලින් මුදල් රුපියන්න බලාගත්ත ලංකාවේ කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ට අහු නොවි තමන් SSW වීසා එකෙන් ජපාන් යනවා නම් තමා ගොඩාක් හොඳ. මම නම් රෙකමන්ඩ් කරන්නේ ඒක. මම A level කරේ මේ එකේ මට කිසිම නොලෙජ් එකක් නැහැ. මම කොහොමද කරන්නේ? ඔයාලට ඉතින් අපේ ආයතනය තව විශේෂ එක කියන්න අමතකුණා. අපේ ආයතනයේ නේවාසික කඳවුරක් තියෙනවා. නේවාසික කඳවුරේ දවස් 27 N5 පාඨමාලාවක් තියෙනවා. දවස් 27ක් අඛණ්ඩව N5 පාඨමාලාව ගන්නනවා. ඒ වගේම දවස් 35ක් අඛණ්ඩව JFT පාඨමාලාව ගන්නනවා. අපේ ආයතනයට SSW හරි ස්ටුඩන්ට් වීසා වලට හරි net exam එක මූලික N5 මට්ටම පාස් වෙන්න අපේ දින 27ට આવොත් හොඳටම ඇති. එක දිගටම ජපන් භාෂාව දින 27ක් ඉගෙන ගන්නවා කියන්නේ net එක පාස් වෙන්න 100%ක් අපි අපේ කෝස් එක රෙකමන්ඩ් කරනවා. කොහොමද කරන්නේ? ඔයාලට එහෙම ජොයින් වෙන්න පුළුවන්. ඔයා A level කරාට ප්‍රශ්නයක් නැහැ. දැන් මේ දවස්වල කරත් දැන් ඊළඟ බැච් එක අපේ පටන් ගන්නවා ලබන මාසේ සැප්තැම්බර් 22 පටන් ගන්නෙ ඊළඟ බැච් එක. ඔයාට ඔක්තෝබර් මාසේ net exam එක ලියන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඒප්‍රිල් එකක ඇප්ලයි කරන්න පුළුවන්. ෂෝමනි පෙන්වන්න ඕනද කරගන්න පුළුවන්ද? ෂෝමනි ඒවා අපේ ආයතනය මූලික කරගත් ඒ කියන්නේ අපි ඔයාලගේ පිටිපස්සේ ඉන්නවා. ෂෝමනි වැඩ ටික අපිට කරන්න පුළුවන්. අපි ෂෝමනි ඔරිජිනල් කරන්නේ ඇත්තටම සල්ලි දාලා තමයි ඔයාලගේ account එකට කරන්නේ. කිසිම ගැටලුවක් නැහැ. කොහොමත් අපි ජෙනුයින් මුදල් පෙන්නන හින්දා බය වෙන්න දෙයක් නැහැ. වයස 26 ප්‍රශ්නයක් නැහැ. ෆුකුෝකා ගේට්වේ තියෙනවා, ඇටොම් තියෙනවා, එතකොට SBC තියෙනවා, තව කුරුමේ නිහොංගෝ ගක්කෝ තියෙනවා. විසිටින් වීසා රිජෙක්ට් නම් වීසා යන්න පුළුවන්ද? කොස්ට් එක මොන වගේද? විසිට් වීසා එක රිජෙක්ට් වුණා කියලා කිසිම ගැටලුවක් නැහැ. ස්ටුඩන්ට් වීසා අපේ ආයතනය හරහා ගොඩක් ගියපු කට්ටිය ඉන්නවා. මොන වීසා එකද කියලා මට පැහැදිලි නෑ. ඔයා දාලා තියෙන්නේ විසිටින් වීසා ගිහිල්ලා ඔයා ආයි ස්ටුඩන්ට් වීසා යන්නද බලන්න. ස්ටුඩන්ට් වීසා යනවා නම් කොස්ට් එක සාමාන්‍ය ස්ටුඩන්ට් වීසා වලට අපේ ආයතනයේ කොස්ට් එක නගොය සහ ටෝකියෝ වලට කෙලින්ම ලක්ෂ 30ක් අපේ යනවා. මාස දෙකක එකමඩේෂන් ඉන්ක්ලූඩ් වෙලා
එතකොට අනිත් පාසල් වල එකමඩේෂන් මාස 3 4 6 ගෙවලා සාමාන්‍යයෙන් යද්දී ඒ කියන්නේ අපේ අනිත් පාසල් වලට ලක්ෂ 26 27 28 29 30 කියන ගණන් තමයි ඔයාලට යන්නේ. ඔයාලම තමයි පාසලට මුදල් ගෙවිය යුත්තේ. ඉතින් ඒකෙ හින්දා ලක්ෂ 26 ඉඳලා පාසල් තියෙනවා ගෙවන ඒවා ඒ අදාළ කාලය සහ ඔයාලගේ එකමඩේෂන් ප්‍රමාණයත් එක්ක ගණන් වෙනස් වෙනවා. එතකොට අපේ ඔකිනව ස්කෝටර් සාමාන්‍ය ලක්ෂ 30 31 සම්පූර්ණ ගාන කොස්ට් වෙනවා. මොකද ඒකේ අවුරුද්දකට රෙකමෙන්ඩේෂන් ගෙවලා යන්න ඕනේ. අවුරුද්දකට රෙකමෙන්ඩේෂන් කියන්නේ ගොඩක් වැඩි වෙනවා. කොහෙද තියෙන්නේ? අපේ මාතර යුමේ මාතර ආයතනයේ මාතර අපේ නේවාසික කඳවුර තියෙන්නේ යුමේ කැම්පස් එක තියෙන්නේ හක්මන් නගරේ. එතන ඔයාලට හොඳ පරිසරයක් තියෙනවා පාඩම් කරන්න. හරි නිස්කලංක පරිසරයක් තියෙන්නේ. ඒ දවස් 27 අපි 100% රෙකමන්ඩ් කරන ඔයාගේ කැපවීම තියෙනවා නම් අපි එක්සෑම් එක දවස් 27න් පාස් කරලා තියෙනවා. පුරා දින 27ක් කෝස් එක තියෙනවා. නිවාඩු නෑ. ඔයාලට පාඩම් කරන්න තමයි තියෙන්නේ. උගන්වනවා අපේ ගුරු දෙදෙනෙක් ඉන්නවා. උගන්වනවා. එතකොට රාත්‍රී සෙෂන් අපිට ආයේ ජපන් ජාතිකයන් එක්ක උනත් arrange කරලා දෙන්න පුළුවන්. 27 days language course එක කීයද? දවස් 27 නේවාසික පාඨමාලාව 85යි. 85යි with accommodation. කෑම බීම නේවාසික පහසුකම් ඔක්කොමත් එක්ක. නගොය බෙක්ක එකේ යාට යන්න සේරම වියද ලක්ෂ 53ක් ගියාලු. ලක්ෂ 53ක් ජපානයේට වහාම ගිහිල්ලා එන්ට්‍රියක් දාන්න. මොකද මේ ලක්ෂ 53ක් අරගෙන බෙක්ක එකකට නගොය බෙක්ක දෙකක් තුනක් තියෙනවා. අපේ බෙක්ක එකට නම් වෙන්න බෑ. අපේ සෝෂල් වෙල්ෆෙයා කියන මේ චේන් එකේ තියෙන පාසල. අපේ ඒජන්සියට පිටින් දාන කට්ටියක් තියෙනවා. ලක්ෂ 53ක් කියන්නේ බුදුවම් ළමයි දෙන්නෙට යන්න පුළුවන් ජපානයේට. ඔය ගානෙන් ගත්තම ලක්ෂ 53ක් ගියා කියන්නේ යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ගොඩක් හම්බ වෙනවා. අනුරාධපුර එසෙන්ස් කෙනෙක් යවනවා කියනවා ලක්ෂ මේ 50 ගාණක් වගේ අරගන්න ඕන සම්පූර්ණ කොස්ට් එක. ඉතින් ඒ වගේ මේ වැරදි කරන ඒජන්සි තියෙන හින්දා තමයි හරියට දෙයක් කරගන්න මිනිස්සුන්ට තැනක් නැතුව ගිහිල්ලා තියෙන්නේ. අපේ මොනවා වුණත් ලක්ෂ 35 පනින්නේ නැහැ. මොකද මේ ලක්ෂ 35 තීරණය වෙන්නේ ඔයාලා මුලින්ම ආයතනයට ගෙවන මුදලුත් එක්ක. ඔයාලට ඒක මේ ඩොකියුමන්ට් චාර්ජස් උත් එක්ක සියලුම දේවල් ඇතුළුව මම මේ කියන්නේ කිසිම හංගගත්ත කරුණක් නැතුව. එහෙම කරලා තමයි 30 35. එහෙම කරලා ලක්ෂ 26ට ජපාන් යන්න පුළුවන් කට්ටියත් ඉන්නවා. එහෙම පාසලුත් තියෙනවා. මාස 3ට එකමඩේෂන් ගෙවලා එතකොට ඔය ෆුකුෝකා වල අපේ කුරුමි ඉස්කෝලේ එහෙම ගොඩක් අඩුයි. එතකොට N4 පාස් නම් තව ලක්ෂ 3ක් විතර අඩු කරනවා පාසලෙන් ස්කූල් ෆී එක N4 පාස් ළමයින්ට. ඔයගේ ගොඩක් chance තියෙනවා. ඒ ලෙවල් කරනවා දැන් අප්‍රේල් යනවා නම් මම මොනවද දැන් පාස් වෙන්න ඕනේ. ඔයා පාස් වෙන්න අවශ්‍ය නැහැ. ලැන්ග්වේජ් එක ෆලෝ කරන්න දැන් එක්සෑම් කරනවා නම් N5 එක්සෑම් එක කරන්න. N5 එක්සෑම් එක කරන්න අපේ next batch එකට join වෙන්න පුළුවන්. අපේ group එකේ ඒවා ඉන්නවා නම් අපේ landline WhatsApp numbers තියෙනවනේ. ඒ number වලට කතා කරලා next group එකට join වෙන්න. දවස් 27න් ඔයාට ඔය ගැම්මටම දැන් ඔය ස්ටඩි කරන මේ මයින්ඩ් එකෙන් ඉන්නේ. ඒ ගැම්මටම කරලා ඔයාට දවස් 27න් ගොඩ යන්න පුළුවන්. අනිවාර්යෙන් කරන්න පුළුවන් රෙකමන්ඩ් කරලා කියනවා. N5 තමයි කරන්න ඕනේ. පාස් වුණා නැතත් දාන්න පුළුවන්. O level එක සබ්ජෙක්ට් එකක් ෆේල් ඒක ප්‍රශ්නයක් වේද ස්ටුඩන්ට් වීසා යන්න ගැටලුවක් නැහැ. දාන්න පුළුවන්. O level ෆේල් වුණත් A level ෆේල් වුණත් හැබැයි ඔයා පාසල් යා යුතුයි. පාසල් ගිහිල්ලා A level ෆේල් වෙලා නම් අපිට වීසා එක දාලා දෙන්න පුළුවන්. නැතුව දැන් A level උත් නොගිහින් O level විතරක් කරලා ඉන්න කෙනෙක්ට දාන්න බෑ. තව දාන්න පුළුවන්. හැබැයි O level පාස් වෙලා O level ෆේල් කියනකො O level ෆේල් වෙලා ඔයා A level කරලා නැහැ. A level කරන්නේ නැහැ. ඒ වුණාට දැන් ඔයාගේ වයස ළමයි A level කරලා අවසానයි නා. ඒත් ඔයාව අපිට දාලා දෙන්න පුළුවන්. හැබැයි ඔයා NVQ level හරි මොන හරි දෙයක් වෘත්තිමය දෙයක් හරි කරලා තියෙන්න ඕනේ. නේවාසික කෝස් එකට ජොයින් වෙන්න විස්තර දෙන්නම්. ඒක අපේ සතිය දවස් 7ම ආයතනයේ තියෙනවා. උදේ 8:00 ඉඳලා 12:00 වෙනකන්. හෙට උදේට මම දාන්නම් group එකට දාන්න කියලා.
නැත්නම් අපේ නම්බර්ස් මම දාන්නම් ඔයාලා හෙට උදේ 8:00 ඉඳලා 4:00 වෙනකන් තියෙනවා කතා කරන්න. කීයක් යයිද කියලා අහනවා. මොනවද ස්ටුඩන්ට් වීසා වලටද අපේ කැම්පස් එකටද net exam computer based ලියන්න පුළුවන්ද සෙන්සේ net exam එක මම අහලා නැහැ. net exam එකනේ JFT එක තමයි computer based තියෙන්නේ. accommodation කතා කරගන්න පුළුවන් රිලේෂන් ලා ඉන්නවා නම් පුළුවන්. ඒක කතා කරගන්න පුළුවන්. හැබැයි අර ගොඩාක් ඉස්කෝල වලින් අර ගොඩාක් ඔයාලා ඉස්කෝලට එන්න ට්‍රේන් එකෙන් ගොඩක් දුර නම් ගොඩාක් දුර පැතිවල ඉන්නවා නම් එහෙම අවසර දෙන්නේ නැහැ. මොකද ඔයාලට පරක්කු වෙන්න පුළුවන්. එතකොට චිකකෝ පාසලට එන්න නිවාඩු දාන්න වෙන අවස්ථා වෙන්න පුළුවන්. ඒකින් හින්දා දෙන්නේ නැහැ. ළඟින්ම ඔය ඒ දැන් සාමාන්‍යයෙන් පාසල තියෙන ළඟ රිලේෂන් ලා ඉන්නවා නම් කිසිම ගැටලුවක් නැහැ. කතා කරලා දෙන්න පුළුවන්. O level එකේ එක සබ්ජෙක්ට් එකයි ෆේල්. ස්ටුඩන්ට් වීසා යන්න නේ අපෝ පුළුවන්. N4 පාස් වෙන්න ඕනේ ඉන්ටර්විව් එකට කලින්ද N4 නෑ N4 පාස් වෙන්න ඕනේ වීසා එන්න කලින් N4 පාස් වෙන්න ඕනේ වීසා එන්න කලින් එහෙම වුණොත් සාමාන්‍යයෙන් කොළ 15ක් ලක්ෂ 3කට ආසන්න ගාණක් අඩු කරනවා. සමහර දැන් N3 එහෙම පාස් නම් ලක්ෂ 5ක් විතර අඩු වෙනවා. එහෙම chance දීලා තියෙනවා අපේ කුරුමේ ඉස්කෝලේ. ගෑල් ළමයිට ගොඩක් chance වැඩි. ඉස්කෝලේ මේ ගුරුතුමා ඒ කියන්නේ ඔය සෙන්සේ ප්‍රධාන ගුරුතුමිය ඉන්නෙත් ගෑනු කෙනෙක් අපේ ආයතනයට ලංකාවටත් ආවා. A level fast track කරපු ළමයි මට ඒක පැහැදිලි නෑ පුතා. ආයෙ දාන්න. මම සයිකොලොජි ලෙක්චර් කෙනෙක්. එතකොට ජොබ් වීසා මොනවාද තියෙන්නේ? age 32යි with master degree from UK. මෙහෙමයි. ඔයාට ඔය දැන් ඔයාට ඩිග්‍රී එකක් තියෙන එක හොඳම ඔප්ෂන් එක තමයි විදියට අපිට හඳුන්වන්න පුළුවන් ඉංජිනේරින් බීස් එක. එහෙනම් ඔයා N2 කරන්න ඕනේ. ඊට වඩා ඔයාට ඔයාගේ අංශයෙන්ම සයිකොලොජි පැත්තෙන් නම් සාමාන්‍යයෙන් අමාරු වෙයි. මේ ජොබ් එකක් හොයාගන්න SSW තමයි රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද දැන් මේ මොනවාද මේ වීස එක මේ ඉංජිනේරින් වීස එක ගොඩාක් සීරියස් එක රෙකමන්ඩ් කරන්න බෑ. මොකද දැන් මෙහි ડોක්ටර් කෙනෙක් ගියත් එයා වැඩ කරන්න ඕනේ ලේබර් කෙනෙක් විදියට. ඒකයි. ඔයාට SSW try කරන්න. SSW එකේ කැටගරි 14ක් තියෙනවා. ඒ 14න් Tamanට ගැලපෙන කැටගරි එක ඔයාලා Google search කරලා බලන්න. ෆුඩ් සර්විස් ඉඳලා ගත්තම ගොඩාක් අංශ දැන් ෆුඩ් සර්විස් පොඩ්ඩක් බෑන් කරලා තියෙනවා. අනිත් අංශවල ඔයාට ගැලපෙන එකක් කරන්න පුළුවන්. එතකොට JFT හෝ JLPT 4 කරන්න ඕනේ. භාෂා කුසලතාවය පෙන්වන්න. ඊට පස්සේ මේවා පෙන්වන්න පුළුවන් මොනවාද ස්කිල් එක මම කිව්වා අංශ 14 එකක් තෝරගන්න ඕනේ. ඒක තෝරගත්තට පස්සේ ඔයාට කිසිම ගැටලුවක් නැතුව මේ SSW apply කරන්න පුළුවන් ලක්ෂ 15කට වගේ මුදලකට. ගොඩක් වටිනවා. ඊට පස්සේ එයා ටිකට් එක නැතුව ෆුල් කෝස්ට් එක කීයක් යනවද යනවා නම් එයා ටිකට් එක කොහොම ලක්ෂ එකමාරන්නේ මම මේ කියන්නේ සියලුම දේවල් ඇතුව ඔයාගේ ඇඳුම් පැළඳුම් ඉඳන්ම ගණන් හදලා තමයි මම මේ කියන්නේ ලක්ෂ 30 32 35 යන්න පුළුවන්. හරිද? දැන් ලක්ෂ 27ක් කොස්ට් ළමයට එයා ටිකට් එකට ලක්ෂ එකමාරයි. ඊට පස්සේ ඇඳුම් වලට ලක්ෂ 2ක් තියන්නකෝ. ඔයාගේ ඇඳුම් කුළුබඩු ඔයාගේ බෑග් එකේ සපත්තු සියලුම දේවල් වලට. එතකොට ලක්ෂ 3මාරයි යන්නේ. ඊට පස්සේ ඔයා තව කොළ 10ක් කරයි කොළ 10ක් අතේ අරන් ගියා තව ලක්ෂ 2යි. ඒ කියන්නේ ජපන් කොළ 10ක් කරගෙන ලක්ෂ 2යි. ඉතින් ලක්ෂ 5මාරක් විතර තව වියදම් වෙනවා. ඒක අර ඔයාලා යන වියදම අඩු කරගත්තොත් අර ලක්ෂ එකමාර විතර අඩු කරගත්තා. තව වාසිය කොහොමත් ඔයාට මුදල් ගෙවලා ඉවරනාට පස්සේ ලක්ෂ කොහොමත් 5ක් විතර ටිකට් එකේ ඉඳලා ගත්තම 5ක් කොස්ට් වෙනවා. 27ක් යන කෙනෙක්ට එතකොට ඔක්කොම 33යි නේ ගිහිලා තියෙන්නේ. එතකොට සම්පූර්ණ ගාන 30ක් ගියපු කෙනෙක්ට අර 5ක එකතු වුණාම 35යි. එතකොට 30ක් කියන්නේ සමහර වෙලාවට මාස 6ක එකමඩේෂන් ගෙවලා නැත්නම් අවුරුද්දක එකමඩේෂන් ගෙවලා. O level pass A level වලට යනවා එක අවුරුද්දක්. A level private දානවා 2027 පළවෙනි අවුරුද්දේ මම ඉස්කෝලෙන් අස් වෙනවා සෙන්සේ. එහෙම කරාට කමක් නැද්ද? ගැටලුවක් නැහැ. අස් වුණාට කමක් නැහැ. private දානවා කියලා අපිට apply කරන්න පුළුවන්. private දැම්මා මෙහෙම ඉක්මනට අවුරුද්දක් කලින් ලිව්වා කියලා.
නගොයා බෙක්ක එකේ ඉන්ටර්වයුව කෝ කාලේ ඒවා තියෙන්නේ ගොඩක් පහුවෙලා. දැන් අපි පස්සේ දාන්නේ මම ඔයාලට මේ ඉන්ටර්වයුව එක පටන් ගන්නකොටම මේ අපේ මේ කතාව පටන් ගන්නකොට මම කිව්වේ අපේ එක පස්සේනේ දාන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඉන්ටර්වියු තියන්නේ දැන් අපි අප්‍රේල් බැච් එකේ ඩොකියුමන්ට් සබ්මිට් කරන්නේ නොවැම්බර් අන්තිම විතරනේ. දෙසැම්බර් මාසෙ විතර තමා බෙක් එකේ මේ තියෙන. හැබැයි බෙක් එකට දානවා නම් අනිවාර්යෙන් N5 පාස් විය යුතුයි. මොනවා හරි JFT හරි JLCT හරි මොකක් හරි එක්සෑම් එක පාස් විය යුතුයි. පාස් වුණොත් මේ ඒප්‍රිල් ඉන්ටෙක් එක ඇප්ලයි කරගන්න එහෙනම් ඔයාලට හොඳ chance එකක් තියෙනවා අප්‍රේල් වෙනකන් අප්‍රේල් වෙනකන් ඇප්ලයි කරන්න පුළුවන්. මේ සෝරි මේ දෙසැම්බර් වෙනකන් ඇප්ලයි කරන්න පුළුවන් මේ නිහොංග බෙක් එකට. මං ගිය පාර එක්සෑම් ලියලා නැට් එකට ලකුණු 72ක්. මේ පාරත් ලිව්වා මට කොහොම හරි ඇප්‍රිල් ඉන්ටෙක් එක හදලා දෙන්න පුළුවන්ද මම කන්ටැක්ට් නම්බර් එකක් දෙනවද. මං ගෲප් එකට දාන්නම්. ලකුණු 72ක් තියෙනවා නම් ඔයා හොඳ මට්ටමක ඉන්නවා. තව ලකුණු 8ක් වගේනේ මදි වෙලා තියෙන්නේ. ඔයාගේ රිසර්ච් ෂීට් එකක් තියෙනවනේ. අපි ඒක මේ ඔයාට ඇප්ලයි කරලා දෙන්නම්. මං ගෲප් එකට මේක වැට් ටික උනාට පස්සේ ගෲප් වලට අපේ නම්බර්ස් දානවා. එතකොට ඒ නම්බර් වලට උදේ 8:00 පස්සේ කෝල් කරලා ඔයාලම මේ දැන් මම මොන ගෲප් එකේද ඔයාලා ඉන්නේ කියලා දන්නේ නැහැනේ. ගෲප් එකට කන්ටැක්ට් නම්බර් ප්ලීස් කියලා හරි මොකක් හරි දාන්න මැසේජ් එක. ලෝන් දාලා ස්ටුඩන්ට් වීසා අනේක රිස්කිද හැමෝම 99%ම පුතේ ජපානයට යන්නේ ලෝන් දාලා. සල්ලි තියෙන මිනිස්සෙක් ජපාන් යන්නේ නැහැ. UK ඔය ඕස්ට්‍රේලියාව ඔය වගේ රටකට ඇප්ලයි කරනවා ඇරෙන ජපාන් යන්නේ නැත. මම දන්න 99.9%ම යන්නේ තමන්ගේ ඒ අර දශම එක යන්නේ සල්ලි තියෙනවට ජපාන් යන්න ආසාවට. අනිත් හැමෝම යන්නේ සල්ලි නැතුව ලෝන් දාලා. ගිය සැරේ ඉන්ටෙක් එකේ ළමයින්ට අපි ළමයි දෙන්නට ටිකට් එක දුන්නා. එතකොට තව එක ළමයින්ට ටිකට් එක දෙන්න අවශ්‍ය වුණා අපිට ෆ්‍රී. ඒක දෙන්න උනේ අන්තිමට ඒ ළමයා තියෙන හැමදේම රත්තරන් බඩු තියලා ලෝන් ගහලා ඔක්කොම කරලා ඉස්කෝලේ සල්ලි ගෙව්වා. අන්තිමට මට කතා කරලා කියනවා සියලුම බඩුත් ගත්තලු දැන් කරන්න දෙයක් ඇත්තෙම නෑලු ණයට ගන්නත් තැනක් නෑලු. මට කොහොම හරි ජපානයට යන්නත් ඕනලු ටිකට් එක ගන්න ලක්ෂ එකමාරක් නැතුව අන්තිමට මගේ මුදලින් මං සල්ලි ලක්ෂ එකමාර රිටර්න් කරා. අපි මොකද එක්කෙනෙක්ගෙන් ලක්ෂ 5ක් මුදලක් ගන්නවා වීසාවට පස්සේ මේ සියලුම වියදම් ඇරලා තමයි මම අර ගණන් කිව්වේ. අපිට ගෙවන මුදලත් එක්කම සියලුම දේවල් ડોකියුමන්ට් ෆී ඔක්කොමත් එක. ඉතින් එහෙම කරලත් අපි කට්ටිය ඇරියා. ඒකෙ හින්දා මේ දැන් ගිහිල්ලා ඉතින් ලස්සනට වැට් ටික කරගෙන යනවා. සියලුම දෙනා ලෝන් දාලා යන්නේ. අර කොරියන් ගියා ඊශ්‍රායල් ගියා වගේ එක සැරේ ලක්ෂ 10 15 දාලා ඉවර කරන්න බෑ. හැබැයි හිමින් ගමනක් තියෙන ලස්සන ගමනක් ලොකු ඉලක්කයකට යන ගමනක්. JLPT නැට් වලයි වෙනස මොකක්ද? ස්ටුඩන්ට් යන මොකද්ද කරන්න ඕනේ? ස්ටුඩන්ට් යන N5 ඇතිද සෙන්සේ. JLPT නැට් කියන්නේ එක්සෑම් දෙකක නම් දෙකක්. JLPT එක්සෑම් එක නැට් එක්සෑම් එක. JLPT එක්සෑම් එක නැට් එක්සෑම්. මේ එක්සෑම් දෙකේම ඇතුලේ තියෙනවා එක්සෑම් වර්ග 5. levels 5. N5 4 3 2 1. JLPT එකෙත් 5 4 3 2 1 තියෙනවා. නැට් එකෙත් 5 4 3 2 1 තියෙනවා. එතකොට ඔය දෙකෙන් ඕන එකක N5 පාස් වුණත් හොඳටම ඇති. දැන් N5 පාස් නැතුවත් දාන්න පුළුවන්. හැබැයි භාෂාව ඉගෙන ගන්න ඕනේ. එතකොට මොනවාද N5 level එක තමයි මේ භාෂාවේ බේසික් එක. ඒක ඉගෙන ගත්තම හොඳටම ඇති. A level A level එක අවුරුද්දෙන් කරා. ප්‍රයිවට් දාලා. අපෝ දාන්න පුළුවන්. මම ඔක්තෝබර් ඉන්ටෙක් ડોකියුමන්ට් දැම්මා වීසා මම ඔක්තෝබර් ඉන්ටෙක් ડોකියුමන්ට් දැම්මා වීසා දැම්මා එතකන් තැන සැටිස් නෑ මට වීසා නැති වුණොත් අප්‍රේල් යන්න යූ මේකෙන් බැරිද? ලොකු හරි භයානක ප්‍රශ්නයක්. වෙන තැනකින් දාලා වීසාවේ නැති වුණොත් වීසා ඉමිග්‍රේෂන් සබ්මිට් කරලා නැත්නම් ඔයාගෙන් සල්ලි අරගෙන ඔයා දැනගන්න ඕනේ ආයතනේ වීසා සබ්මිට් කරලා තියෙනවද නැද්ද කියලා. වීසා සබ්මිට් කරලා නැත්නම් ડોකියුමන්ට් එක ඉමිග්‍රේෂන් එකට සබ්මිට් කරලා නැත්නම් අනිවාර්යෙන් වීසා එක අරන් දෙනවා. ප්‍රසිද්ධිය කියනවා අපේ පේජ් බලන්න පුළුවන්. තාම කිසිම බෑඩ් රිවිව් එකක් වැරදි දෙයක් ලියවිලා නැති ආයතනයක් අපේ ආයතනය. හරිද? වීසා සම්බන්ධව මම මේ කියන්නේ. එතකොට අපේ මේ යුමි ඉන්ටර්නැෂනල් එක රිවිව් එකක් දාලා තිබ්බලා මේ මොකද්ද
එක රිව්‍යු එකක් ඒකනම් අර යූ මේ කැම්පස් එකට දාලා තියෙන්නේ කැම රස නැහැ කියලා. මේ මොකද කැම රස නැහැ මේ හරියට ඉගැන්නුවේ නැහැ එහෙම කියලා බෑඩ් රිව්‍යු එකක් තියෙනවා. ඒක විතරයි මේ අපේ ආයතනයේ රිව්‍යු එකක් දාලා තියෙන්නේ බෑඩ් එකක් විදියට. වීසා වලින් ගියපු එක ළමෙක්වත් බෑඩ් රිව්‍යු එකක් අපිට කවදාවත් දාන්නෙත් නැහැ කමෙන්ට් එකකින්වත්. හේට් මේ කිසිම දෙයක් දාලා නැහැ. ඔයාලා ඕන විදියට ඕන ගෲප් එකකට දාලා අහන්න. යූම් එක ගැන එහෙම වැරදි කියන විදියට අපි සර්විස් එක දීලා නැහැ. අර අතර නම් ඒක දාලා තියෙන්නේ. ඒක කඩාකප්පල්කාරී දෙයක් ෆේක් account එකකින් ඇවිල්ලා දාලා තියෙන්නේ. ඕනම කෙනෙක්ට ෆ්‍රී ගෙන්නලා කන්න දෙනවා. අපේ සර්විස් එක බලන්න පුළුවන් යූම් කැම්පස් එකේ. සියලුම දෙනාට හැමදාම කරවල හොද්දයි බතුයි පොල් සම්පූලයි දෙන නිවාසික කඳුරවල චිකන් මස් මාළු බිත්තර නැතුව එක වේලක්වත් නොදීන්නේ නැහැ. එහෙම ලස්සනට දෙන ආයතනයකට මට පාරක් එල්ල කරලා තියෙන්නේ ඒක මේ රිවිව් එක මම අයින් කරෙත් නැහැ. අයින් කරන්න මේ අවශ්‍යත් නැහැ. මොකද ඒ වගේ දෙයක් අර ෆේක් account එකකින් ඇවිල්ලා දැම්මට පස්සේ ඒක පිළිගන්නේ නැහැ කොහොම. මට වීසා ආවේ නැති වුණත් හරි. පිසිස් කරන්න කැම්පස් යන්න හිතන්. එනවා නම් ඕනම ස්කූල් එකක් ඕකේද සර්? කැම්පස් යන්න ජපාන් නේද? ඒ කියන්නේ දෛගකු. ඔව් මුලින්ම යන්නේ ඔයාලා නිහොංගු ගක්කොනේ. නිහොංගු ගක්කො එකට ගියාට පස්සේ ඊට පස්සේ තමයි අපි දෛගකු යනවාද ටෙක්නිකල් කොලෙජ් එක කියන්නේ දෛගකු යනවාද දෛගකු කියන්නේ යුනිවර්සිටි වලට යුනිවර්සිටි යනවාද සෙමුන් ගක්කු යනවාද කියලා තීරණය කරන්නේ අපි මේ මුලින්ම නිහොංගු ගක්කු ඉවරනාට පස්සේ. ඊට පස්සේ ඒ අවුරුද්ද දෙක ඇතුළත ඔයාලට හිතා ගන්න පුළුවන් ජපානයේ මොකද්ද තියෙන පාසල හොඳම පාසල කියලා. එතකොට හොඳ කැම්පස් එකක් බලලා ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ඔයා ඒ හේදි හොඳට ජපන් භාෂාව N2 level විතර දාගන්න ඕන නිහොංගු ඉන්න කාලේ හොඳ කැම්පස් එකකට යන්න. N5 exam එක ලියලා SSW apply කරන්න පුළුවන් නේද? N5 බෑ. N5 බෑ N4 ඕනේ. ඒකේ NET exam එකත් බෑ JLPT exam එක. JLPT N4 හෝ JFT. ඔය දෙකෙන් එකක් තමයි පාස් වෙන්න ඕනේ SSW යනවා නම්. ඊට පස්සේ ඒකෙන් භාෂා කුසලතාවය පෙන්නවා. ඊට පස්සේ ස්කිල් එක කරා. ඔය දෙක එක්සෑම් දෙක සම්පූර්ණ වුණාට පස්සේ ලක්ෂ 15ටත් අඩු මුදලින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ආයතනයක යනවා නම් ඔයාට ලෝන් එකත් සම්පූර්ණ මුදල ගන්න පුළුවන්. ඒක අපේ ආයතනයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ආයතනයක්. අපි ඒ ලෝන් එක අරන් දෙනවා අපේ ආයතනයෙන් ඇප්ලයි කරනවා නම් දැන් වේකන්සි වැඩිම ට්‍රක් ඩ්‍රයිවිං. ඒ ලෙවල් ප්‍රයිවට් උඩට ප්‍රශ්නයක් වෙන්නේ නැති වේකන්සි කිසිම ගැටලුවක් නැහැ. අපේ ඇප්ලයි කරපු ළමයි ඉන්නවා වීසා ඇවිල්ලා ගියපු ළමයිනුත් ඉන්නවා. මැකැනිකල් ඉන්ජිනියරින් ඩිග්‍රී එකක් තියෙනවා ස්ටුඩන්ට් වීසා මාස්ටර් එකකට යන්න පුළුවන් ද ලැන්ග්වේජ් එක්සෑම් මොනවද ඕනි N4 N3 N2 level වලත් ඕනේ මාස්ටර්ස් වලට ඇප්ලයි කරනවා නම් මාස්ටර්ස් වලට ඉංග්‍රීසි මීඩියම් ඇප්ලයි කරන්නත් පුළුවන් හැබැයි අපි මාස්ටර්ස් අපේ UME එකේ කරන්නේ නැහැ අපි ස්ටුඩන්ට් වීසා මේ ලැන්ග්වේජ් ස්කූල් විතරයි කරන්නේ මාස්ටර්ස් කරන්නේ මාස්ටර්ස් කරන ආයතන කීපයක් තියෙනවා රජයේ පිළිගත් ඒ කියන්නේ සාමාන්‍ය හොඳ රිවිව්ස් තියෙන ආයතන තියෙනවා අපේ ප්‍රොෆෙසර් ආනන්ද සර්ගේ මහර්ගම ආයතනයක් තියෙනවා මම ඒක විතරයි LNBTI කියලා ලොකු කෝස් එකක් ඒක එහෙම තියෙනවා ලොකු මුදලක් යනවා ඒ වුණාට මාස්ටර්ස් වලට ඒ වගේ ආයතන වලින් ඇප්ලයි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා සහ මේ ජපානයේ ඩිග්‍රී එක මෙහෙම කරන්න පුළුවන් ආයතනයක් තමයි LNBTI කියන්නේ ප්‍රොෆෙසර් ආනන්ද මහත්මයා මේ ජපානයේ හොඳ පිළිගත් ආයතනයක් කරලා දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ. එතුමගේ ආයතනයට යන්න පුළුවන්. අපි මාස්ටර්ස් වලට යවන්නේ නැහැ. මාස්ටර්ස් ඉංග්‍රීසි මීඩියම් ඇප්ලයි කරනවා නම් N5 level එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. PhD එකට ස්ටුඩන්ට් යන්න බැරිද? PhD ස්ටුඩන්ට් හොඳ නැත්නම් SSW වීසාද මන්නම් කියන්නේ ඔයාගේ වෘත්තීය පැත්තෙන්ම යන්න බලාපොරොත්තු වෙනවා නම් PhD එකකට යන්න. නැත්නම් ඔයා මුදල් ලිපීමේ පරමාර්ථයෙන් අර මං කිව්ව ස්කිල් 14න් ඔයා කැමති ස්කිල් එකක් තෝරගෙන ජපානයට යන්න බලාපොරොත්තු වෙනවා නම් ආසාවක් තියෙනවා නම් SSW තෝරගන්න. දෙකේම amounts වෙනස් වෙනවා SSW වලට ලක්ෂ 15ක් විතරනේ යන්නේ. ඒකටත් අඩු මුදල ලක්ෂ 10ත් 15ත් අතර මුදලක් කියන්නේ PhD එකට යනවා නම් ඊට වඩා වැඩි මුදලක් යනවා. ස්කූල් ලීවින් සර්ටිෆිකේට් එක ඕනද? ස්කූල් ලීවින් සර්ටිෆිකේට් එක අනිවාර්යයි. A level පාස් වෙලා තියෙන්න ඕනද? A level ලීවින් ස්කූල් ලීවින් සර්ටිෆිකේට් එක මේ සැරේ A level ලියන පුතාලා ඉන්නවා නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කට්ටිය මේ සැරේ ලියලා අපිට මේ ලංකාවේ A level exam එක pending කියලා ලීවින් එකට උදා දාන්න පුළුවන්. A level පාස් වෙලා තියෙන්න ඕනද සෙන්ස් ස්ටුඩන්ට් යන්න පාස් වෙන්න ඕනේ නැහැ. ස්කූල් ලිවින් එකේ වැරදි තියෙනවා නම් සෙකන්ඩ් පිටිපත ගන්න ඕනද ගන්නව නම් ගන්න නැත්නම් අවශ්‍ය නැහැ අපි ඒ ටික සියලුම දේවල් මාර්ගෝපදේශය අපි පෙන්නනවා කරන්න ඕන විදිය
වැරදි තිබ්බට ගැටලුවක් නැහැ. අපි ඒ වැරදි සියල්ලම සකස් කරන විදිය ඔයාලට කියලා දෙනවා. N5 exam එක කරන්න age limit එකක් තියෙනවද? නෑ නෑ. ඕනම කෙනෙක්ට පුළුවන්. N5 age limit. N5 එක කරන්න පුළුවන් ඕනම වයසක කෙනෙක්ට. ජුනි N5 එක ලිව්වා ලකුණු 73යි. අදත් එක්සෑම් එක ලිව්වා. මේ පාරත් එක්සෑම් එක ලකුණු අඩු වුණොත් මට ඇප්ලයි කරන්න පුළුවන් ද අප්‍රේල්ට? පුළුවන්. කතා කරන්න ආයතනයට. නම්බර් ප්ලීස් කියලා දාන්න. ඇප්ලයි කරන්න පුළුවන්. මං හිතනවා ඔයාලට ගොඩක් පිළිතුරු හම්බ වෙන්නේ නැද්ද කියලා. වීසා පෙන්ඩිං එම්බසි තියෙද්දි මොනවද කරන්න ඕනේ? ඔයා ඔය කියන්නේ ඉන්ජිනියරින් වීසා ගැනද? හ්ම් ඒක නම් ප්‍රශ්නයක්. මෙහෙම දෙයක් තියෙනවා. හරිද? මම මේ කියන්නේ ඔය ඉංජිනේරින් වීසා ගැන අහපු එක්කෙනාට N5 age limit වීසා පෙන්ඩින් එම්බසි තියෙද්දි මොනවද කරන්න ඕනේ? අවුරුදු එකහමාරක් වගේ නේද? අවුරුද්දයි මාස 5ක්. සමහර වෙලාවට ඒ දාපු ආයතනය ඔයාලට විශ්වාසවන්ත වෙන්න ඕන. හරිද? වීසා දැම්ම කියලා බොරු කියන්නත් පුළුවන්. ඔය රිසිට් පෙන්නනවා, රිසිට් එක පෙන්නවත් ඕවත් ෆේක් ගහනවා. හරියට කියන්න බෑ. හැබැයි අවුරුදු එකහමාරක් කියන කාලයක් මම මගේ වෘත්තීය ජීවිතේදී අහලා නැහැ. අවුරුද්දක් ගිහිල්ලා වීසා ආපු කට්ටිය ඉන්නවා. වීසා රිජෙක්ට් කියලා එනවා. නැත්නම් කම්පැනියට ආයෙ රික්වෙස්ට් කරනවා ඩොකියුමන්ට් ඉතුරු ඒවා අවශ්‍යයි කියලා. අවුරුදු එකහමාරක් කියන්නේ පොඩ්ඩක් ප්‍රශ්නයක්. අවුරුදු දෙකක් ගිහිල්ලත් වීසා නැවෙත් ඉන්නවා නම් ඒක එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙමනම් ඔයාට කියන්න පුළුවන් අපේ වීසා එක ඉවත් කරගන්න ඉමිග්‍රේෂන් එකෙන් එහෙම කරන්න පුළුවන්. වීසා එක ඉමිග්‍රේෂන් එක ඉවත් කරගන්න අපිට දෙන්න පුළුවන් රිටර්න් මුදලක්. ඔයා යම් කිසි මුදලක් ගෙවන්න නැතිනේ රිටර්න් කරන්න පුළුවන් මුදලක් ගෙවන්න කියලා කියන්න. නැත්නම් අවුරුදු එකහමාරක් එක තැන හිර වෙලා ඉන්න එක අපරාධේ. හැබැයි වීසා එක මේ අනිවාර්යයෙන්ම ඉවත් කරගත්තාද කියලා දැනගන්න ඕනේ. ඒක මොකක් හරි ගන්න ඕනේ. මොකද ලෝයර් කෙනෙක් ගිහිල්ලා ඒක ඉවත් කරගන්න එපා. මොකද එහෙම වුණාට පස්සේ බලන්න ඕනේ නැත්නම් ඔයා වෙන වීසා එකකින් යද්දී ඔයාට ඒ දාපු ડોකියුමන්ට්ස් ටික ඉල්ල ගන්නත් ඕනේ කොපි ටිකක්. ඒකට ගැළපෙන විදිහට තමයි ඊළඟ ඔයා මේ මොකක් හරි වීසා එකක් ඇප්ලයි කරනවා නම් ඇප්ලයි කරන්නත් ඕනේ. ආයතනයේ විශ්වාස නම් ගැටලුවකුත් නැහැ. අවුරුදු එකමාරක් කියන මම නම් අහලා නැහැ එච්චර කාලයක්. මම හිතනවා එහෙම බොරුවක් වෙන්නත් පුළුවන් කියලා. මොකද අපේ ආයතනයෙන් අපි ඉංජිනේරින් වීසා මුලදී කරා. ඉංජිනේරින් වීසා වල මාස 8 ගිහිල්ලා තමයි අපේ වැඩිම පරක් වුණේ. මාස 8 ගිහිල්ලා එතකොට මාස 8 ගිහිල්ලා අවුරුදු 3කට වීසාව ළමයි දෙන්නෙට. මාස 8කට පස්සේ. එතකොට මගේ යාළුවෙක්ගේ ඒජන්සි ඔය දැන් හැමෝම වගේ කරන්නේ ඔය හැම ඒජන්සි එක වගේ මම එකක දැක්කා අවුරුද්දක් ගිහිල්ලා ඇවිල්ලා කියලා තියෙනවා. ඒ කිය මම දැක්කා ඒක දන්නවා. එහෙම ගිහිල්ලා තියෙන අවුරුදු එකමාරක් නම් මම හරියටම කියන්න දන්නේ නැහැ. පොඩ්ඩක් හොයලා බලන්න. සමහර ඒජන්සි ඩොකියුමන්ට් charge දාලා ඒ ඒජන්සියම ස්ටුඩන්ට් ලෝන් එකක් දෙනවා කියලා දාලා තිබ්බා 180ක් දෙනවා කියලා. ඒ කතා ඇත්තද? මන් නම් දන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන්ද කියලාවත් දන්නේ නැහැ. මොකද මේ ඩොකියුමන්ට් charge දාලා ඒජන්සියම ස්ටුඩන්ට් ලෝන් එකක් දෙනවා කියලා දාලා තිබ්බා 180ක්. මම Facebook එකේ දැක්කා ඔක. මම නම්බර එක මගේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා කෝල් එකක් දීලා අහනවා කියලා. මොකද මේ එහෙම දෙන්න 180ක නෙමේ සාමාන්‍යයෙන් අපි SSW වීසා එක දෙන්නෙත් ළමයට රජය හා සම්බන්ධව විදේශ සේවා නීතිකාංශයේ ලියාපදිංචි ආයතනයක් කරහා ළමයෙක් යවන හින්දා. එතකොට ස්ටුඩන්ට් වීසා කියන්නේ රජයේ මේ අපේ විදේශ සේවා නීතිකාංශයටවත් පැමිණිල්ලක් කරන්න බැරි වෙනත්ම ආයතනයක්. හරිද? වෙනවම අංශයක්. ඉතින් 180ක් දෙනවා කියන එක මම නම් හිතන්නේ ඔයාලගේ මේ කෙනා දාලා තිබ්බේ මොනවාද මේ ඩීඩ් මොනවා ඔප්පු මොනවත්ම නැතුව කියලා නේද? එහෙම නැතුව කොහොම දෙනවද කියලා කියන්න බෑ. ඒකින්ද හොඳට හොයලා බලන්න. මුදල් අර අඩුවෙන් ගන්නවා කිව්වත් ප්‍රශ්නයක්, වැඩියෙන් ගන්නවා කිව්වත් ප්‍රශ්නයක්. හරිද? ඒකින්ද හොඳට හොයලා බලන්න. ඉන්ටර් කම්පැනි වීසා එක නේද? ඔයා ඒක ගැන අහන්න නැති අපි නම් ඒ වීසා එක කරන්නේ නැහැ. මම කරන්නේ නැති හින්දා ඒක ගැන හරි උත්තරයක් දෙන්න දන්නේ නැහැ.
වයස 17යි මම 2028 අප්‍රේල් ඉන්ටෙක් තමයි ඇප්ලයි කරන්න බැලුවේ 2028 අප්‍රේල් මම මේ අවුරුදු උසස් පෙළට යනවා 12 වසර ඉවර වුණ ගමන් ලිවිං සර්ටිෆිකේට් එක ගත්තම හරි නේද අවුරුදු 13ම යන්න ඕනේ නෑ නේද සෙන්සේ 12 වසරේ ඉඳලා අස් වුණාම හරි නේද 12 වසරෙන් අස් වුණාට කමක් නැහැ හැබැයි ඒ ලෙවල් කලින් කරන්න ඕනේ නැත්නම් ඔයා 2028 යන්න බලාගෙන ඉන්නවා නම් එහෙමම මේ ඉස්කෝලෙන්ම ලීවින් එක සම්පූර්ණ 13 සම්පූර්ණ කරලා ගත්තා හරිනේ. අපරාධය අර අවුරුදු 12න් අස් වුණා කියන එක කවදා හරි ලංකාවට අවල් ලීවින් එක අවශ්‍ය වුණොත් මේ අපරාධයක් වෙයි කියලා මට හිතෙනවා. ස්ටුඩන්ට් වීසා දෙන්නේ කොයිතරම් කාලයකටද? ජපානයට වීසා දෙන්නේ අවුරුදු 5-10 මුලින්ම දෙන්නේ නැහැ. ජපානයට වීසා එක දෙන්නේ අවුරුද්දයි මාස 6යි කියන එක. මුලින්ම දෙන්නේ එක්ක මාස 6ක් නැත්නම් අවුරුද්දක්. මෝනම් වීසා එකට. ඊට පස්සේ තමයි දැන් අර ඉංජිනේරින් වීසා එක අවුරුදු 3 දුන්නා. ස්ටුඩන්ට් වීසා SSW වලට මාස 6 අවුරුදු තමයි දෙන්නේ මුලින්ම. ආවා ඉන්ටර් කම්පැනි වීසා එක ඇප්ලයි කරේ නේ. එහෙම රිටර්න් ඔයාලගෙන් අරගෙන මට ඔයාලගේ SSW SSW වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ලීගලි ඔයා ડોකියුමන්ට්ස් ටික ආයෙ රිටර්න් ගන්න. මොකද SSW වලට ඔයාගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් වත් මොකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයා ඒක මෙහෙම හරියට මේ අදාළ කම්පැනියෙන් දැනගන්න මේ වීසා එක ඇප්ලයි කරාද නැද්ද කියන එක හරියට දැනගන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. SSW යන්න පුළුවන්. මොකද SSW වල භාෂා කුසලතාවයට එක්සෑම් දෙකක් දීලා තියෙනවා. අදාළ ස්කිල් එකට එක්සෑම් එකක් දීලා තියෙනවා. ඔය තුනෙන් ඔය දෙකෙන් එකක් පාස් වුණාට පස්සේ ඒ කට්ටියන්ට ස්ටුඩන්ට් වීසා රිජෙක්ට් වුණාද, විසිට් වීසා රිජෙක්ට් වුණාද මොකක්වත් අදාළ වෙන්නේ නැහැ. 13ද 12ද ඕක ස්කූල් සර්ටිෆිකේට් එක නෑ අවුරුදු 13ම ඕනේ නෑ ලීවින් සර්ටිෆිකේට් එක. හරිද? අවුරුදු 13ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා A level කරන්නේ ප්‍රයිවට් නම්. ඔයා A level කරන්නේ ප්‍රයිවට්ද කියන එක මත ඔක තීරණය වෙනවා. හරිද? ඔයා A level ප්‍රයිවට් කරනවා නම් කලින්ම ඉස්කෝලෙන් අයින් වෙනවා නම් ඒක ලීවින් සර්ටිෆිකේට් එක ගත්තට කමන්නේ 12 13 උනත් ගැටලුවක් නැහැ. ඔයා ස්ටුඩන්ට් වීසා යනවා නම් ඔයා ඒක ගැන හිතන්න එපා. යූ මේකෙන් යනවා නම් හිතන්න එපා ලීවින් එකේ 12ද 13ද 14ද 15ද 16ද මොකක්ද දාලා තිබ්බත් ඔයා ඒක ගැන බය වෙන්න එපා. අපේ ආයතනයට ඇවිල්ලා කතා කරන්න. එච්චරයි. අපි කරන මාර්ගෝපදේශ හරියට ඔයාලට පේනලා දෙන්නවා සහ එහෙම ඕන තරම් කට්ටිය යනවා ලීවින් එක ප්‍රශ්නයක් කරගන්න එපා. වීසා එක්ස්ටෙන්ඩ් කරගන්න ආයෙත් පේමන්ට්ස් තියනවද? ජපානේද? ජපානයේදී වෙන්න ඕනේ මේක අහන්නේ. ඔව් ඒකට පේමන්ට්ස් තියෙනවා. දැන් පේමන්ට්ස් පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. ඔය සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් වීසා වල එහෙම ලොකු මුදලක් කියන්නේ නැහැ. පොඩි මුදලක් කියන්නේ කොලයක් එකමාරක් විතර වියදම් වෙන්නේ මට මතක විදිහට අපි ඉන්න කාලේ නම් සාමාන්‍යයෙන් සෙන් 5යි. එහෙම තිබ්බේ දැන් පොඩ්ඩක් ගාණක් වැඩි වුණා. ඔයාලා රිටර්න් අරේන්ජ් සර්විස් එකක් තියනවාද? එයාලා සබ්මිෂන් රිසිප්ට් එකක් එව්වා. අපි එහෙම රිටර්න් අරේන්ජ් දෙන්නේ නැහැ. ඒකට ලෝයස්ලා ඒ අදාළ කෙනාම තමා කරන්න ඕනේ. මේ රිසිප්ට් එක එව්වට ඔයාලට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. හරිද? පොඩි හින්ට් එකක් දෙන්නම්. ඉංග්ලිෂ් පුළුවන් ඔයාට? ඉංග්ලිෂ් පුළුවන් නම් ඔයා ඒ අදාළ ඉමිග්‍රේෂන් එක බලන්න සීල් එකේ ගහලා තියෙනවා ටෝකියෝ ඉමිග්‍රේෂන්ද මොකක්ද කියලා. ඊට පස්සේ ඔයා ඒ ඉමිග්‍රේෂන් එක Google එකේ ගහලා ඒ නම්බර් එක try කරන් ලේසියෙන් ගන්න නම් බෑ. හැබැයි දිගටම try කරන්න. ඔයා මාසයක් දෙකක් ඕක try කර මාසයක් දෙකක් නෙවෙයි සතියක් ඕක එකෙන් දෙකෙන් ඔයාලට වදින්න පුළුවන් ටිකක් මේ try කරන්නකෝ. try කරාට පස්සේ මේ ආවොත් ඔයාට ඒකේ බංගු එක තියෙනවා. කොල්ලේ ඒ බංගු එක කියලා අහන්න පුළුවන් මගේ මොෂිකොමි කරලා තියෙනවද මේ ඇප්ලයි කරලා තියෙනවද මේ නම්බර එකේ මේ නමට කියලා. එතකොට ඇප්ලයි කරලා තියෙනව නම් නැහැ කියනවා නැත්නම් ඔව් කියනවා. ඔව් කිව්වොත් නම් ගැටලුවක් නැහැ පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ ආයතනයට කියන්න මගේ ડોකියුමන්ට්ස් ටික අනේ ආයි ඉවත් කරලා දෙන්න කියලා කිව්වම හරි.
ඩොකියුමන්ට් චාර්ජ් එක කිය ඩොකියුමන්ට් ෆිල් කරන්න අපේ ස්ටුඩන්ට් වීසා අපේ ස්ටුඩන්ට් වීසා වල වියදම කියන්න මම ඔක්කොම කිව්වේ ලක්ෂ 26 ඉඳලා 35 දක්වා තියෙනවා සියලුම වියදම් ටිකට් සියලුම දේවල් එක්ක. එතකොට මුලින්ම අපේ ආයතන ගාස්තු විදියට 1,50,000ක් ඔයාලා ගෙවන්න ඕනේ. ඒ අපි අපේ ආයතනෙන් දෙන DHL වලට courier charges එතකොට මොනවාද translation Japanese English translation එතකොට අපේ ආයතන ගාස්තු අපි ඒ දෙන සේවාවට සියලුම දේවල් වලට තමා අපි ඒ ලක්ෂයකමාර ගන්නෙ. හරිද? ඊළඟට ඔයාලා දන්නවද බර්ත් සර්ටිෆිකේට් එකක් ජැපනිස් වලට ට්‍රාන්ස්ලේට් කරන්න කීයක මුදලක් වගේ යනවද කියලා? සාමාන්‍යයෙන් 10000 පැනලා යනවා. හරිද? එහෙම සාමාන්‍ය 7000 8000 3000 5000 විදියට තමයි යන්නේ. ලොකු මුදලක් ඒක ප්‍රයිවට් ජැපනිස් ට්‍රාන්ස්ලේට් කරන කෙනෙක්ගේ ගණන් අහගන්න. ඒකින්ද අපි ගන්න 1,50,000 ලොකු මුදලක් නෙමෙයි. ඊට පස්සේ ඔයාලා ඩොකියුමන්ට් ඊට පස්සේ අපි 50,000ක මුදලක් ගන්නවා ෂෝ මනි පෙන්නන්න ඔයාලගේ බැංක් account එකට ඇත්තටම ලක්ෂ 50ත් 60ත් 80ත් අතර මුදලක් දානවා. හරිද? 50,000ක් ගන්නවා. එතකොට ලක්ෂ 2ක් යනවා. ඊට පස්සේ අදාළ ඩොකියුමන්ට්ස් ටික හදන්න අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවා ඔයාලට අද සර්ටිෆිකේට් එතකොට ටැක්ස් ඔඩිට් එහෙම අවශ්‍ය වුණොත් ඒවා හදාගන්න ඔයාලට අපි වෙනවම දෙනවා වෙනවම එකක් දෙනවා මේ මොනවාද ඒ කියන්නේ ඩොකියුමන්ට්ස් හදාගන්න ඒ හදන කට්ටියන්ගේ කන්ටැක්ට්ස් ටික දෙනවා ඒ කට්ටියන්ට ඔයාලට කතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා එතකොට ඒ කට්ටියන්ට කතා කරලා ඔයාලා ඒ ටික හදාගන්න ඕන නම් සාමාන්‍යයෙන් ඔයාලට A level නැති වුණොත් තමයි පොඩ්ඩක් ගැටලුවක් වෙන්නේ නැත්නම් සාමාන්‍යයෙන් ඒ කට්ටිය ලක්ෂයක් වගේ මුදලට හදලා දෙනවා ඉතින් ලක්ෂ 3ක් විතර යන්නේ ඔය ලක්ෂ 3 3මාර ඉන්ක්ලූඩ් කරලා තමයි මම අර සම්පූර්ණ ගාන කිව්වේ හරිද අපි ආයතන ගාස්තු විදිහට ලක්ෂයක හමාරයි ගන්න ඔයාලට අපි සර්විස් එක දෙනවට 50000ක් අපි ෂෝ මනි වලට ගන්නවා හරි හරි එහෙනම් අද දවසේ පැය දෙකකට ආසන්න කාලයක් අපි කතා කරා මේ සම්බන්ධව ඔව් පැයකමාරකට ආසන්න කාලයක් කතා කරා මං හිතනවා ස්කූල් ෆීස් කියද ස්කූල් ෆීස් සාමාන්‍යයෙන් කොළ 80 ඉඳලා 80 නෑ දැන් කොළ 100 සාමාන්‍යයෙන් ලක්ෂ 17 ලක්ෂ 16 ඒ වගේ ගණන් ඒ සෙට් වෙන පාසලෙන් පාසලට වෙනස් වෙනවා ඒක අපේ ටෝකියෝ නගෝයා ස්කෝල් දෙකට කෙලිම ලක්ෂ 30යිනේ මං කිව්වේ ඒ කියන්නේ ඔයාලට මුලින්ම යන කොස්ට් එකත් එක්ක අර ගාන තමයි යන්නේ එතකොට මේ ඔයාලා ගෙවන්න ඕනේ ඉතුරු මුදල ගෙවන්න ඕනේ ඒක ඒ ටෝකියෝ නගර වලට ලක්ෂ 30 ඉතුරු ගාන ගෙවන්න ඕනේ ලක්ෂ 3 කියලා ඩොකියුමන්ට් චාර්ජස් වලට ලක්ෂ 3 කියලා කැල්කියුලේට් කරලා ලක්ෂ 27ක් වීසාවට පස්සේ ගෙවන්න ඕනේ ඊට පස්සේ අනිත් පාසල් වලට කරනවා නම් ඔයාලා කෙලින්ම බැංක් එකට ගිහිල්ලා තමයි ගෙවන්න ඕනේ බැංක් එකට අපි සියලුම ඩොකියුමන්ට්ස් ටික ඔයාලට හදලා දෙනවා ඒ ඩොකියුමන්ට්ස් ටික අරගෙන මේ බැංක් එකට ගිහිල්ලා ඔයාලට ඩිරෙක්ට් ගෙවන්න පුළුවන් ඒ අදාළ ස්පොන්සර් තාත්තා නම් තාත්තගේ බැංක් account එකේම ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් තව මොනවද ප්‍රශ්න තියෙනවද? අපි දැන් මේ ස්ටුඩන්ට් වීසා සම්බන්ධව කලිනුත් අපි මෙහෙම මේ ගෲප් එකක ඒ කියන්නේ මේ වගේ සම්මන්ත්‍රණයක් පැවැත්තුවා. තව ඉදිරි මාසයේ ලබන මාසයේත් අපි පවත්වන්න තීරණය කරලා තියෙනවා. ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට යූමේ ඉන්ටර්නැෂනල් ආයතනය ගැන ඔයාලට හඳුන්වා දුන්නා. එතකොට යූමේ කැම්පස් අපේ කැම්පස් එක ගැන හඳුන්වලා දුන්නා මේ වෙනකොට එක්සෑම් නැතුව ඇප්ලයි කරන්න පුළුවන් එක්සෑම් තියෙන කට්ටියන්ටත් ඇප්ලයි කරන්න පුළුවන් එතකොට බෙක්ක එකට දෙසැම්බර් මාසයේ වෙනකනුත් ඉන්ටර්විව් තියෙන මේ ඇප්ලයි කරන්න පුළුවන් හැකියාවක් තියෙන ඒවත් තියෙනවා හැබැයි අර ඕනේ ෆුකුෝකා වගේ ස්කූල් වල ෆී කීයද සාමාන්‍යයෙන් ෆුකුෝකා වල අපේ අර මං කිව්වේ ෆුකුෝකා ස්කෝලයකට සාමාන්‍යයෙන් N4 පාස් නම් ලක්ෂ 3ක් විතර අඩු කරනවා නැත්නම් සම්පූර්ණ වලට වියදම ලක්ෂ 28ක් වගේ තමයි යන්නේ අපේ ඒ කියන්නේ වීසා ආවට පස්සේ අපි ලක්ෂ 5 ළමයෙක්ගෙන් ගන්නවා අපි ෆී එක විදියට ඒවත් ඉන්ක්ලූඩ් වෙලා මම මේ කියන්නේ එතකොට ඔයාලා ලක්ෂ 27ක් වුණොත් සාමාන්‍යයෙන් තව 5ක් විතරනේ වියදම් යන්නේ 32ක් වගේ තමයි සම්පූර්ණ කොස්ට් එක යන්නේ හරි එහෙනම් සියලුම දෙනාට බොහොම ස්තුතියි අද
සූම් අපේ මීටින් එකට ජොයින් වුණාට මං හිතනවා ලොකු දෙයක් ඔයාලා දැනුමක් ලබා ගන්න ඇති කියලා මේ මීටින් එකෙන්. ගොඩක් කට්ටියත් ඉවත් වෙලා තියෙනවා, මේ ආරම්භයේ ගොඩක් කට්ටිය හිටියා. ඉතින් එහෙනම් අපි ඊළඟ දවසේ තව ලබන මාසේ අපි තව මීටින් එකක් තියන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදිත් ඔයාලව දැනුවත් කරනවා මේ වගේ වීසා සම්බන්ධව. ඉතින් අද මීටින් එක සාර්ථක කරගන්න ඔයාලා ප්‍රශ්න ඇහුවා. ඔයාලගෙනුත් මට හෙල්ප් එක හම්බුණා. සියලුම දෙනාට ස්තුති වෙනවා මේ අපිට මේක ලස්සනට කරගෙන යන්න අපිට උදව් කරාට. එහෙනම් කොහොම හරි මේ 2027 අවුරුද්දේදී ඔයාගේ ජපාන් සිහිනය, ජපානයට යන්න තියෙන සිහිනය සැබෑ කරගන්න ඔයාට හැකි වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒකට මහන්සි වෙලා තමන්ට කරගන්න පුළුවන් තමන්ගේ ජපන් භාෂා කුසලතාවය උපරිමයෙන් පෙන්වලා N5 නෙමෙයි N1 level හරි වෙනකන් ලංකාවේ ඇතුළතදී ජපන් භාෂාව ඉගෙනගෙන ජපානයට ගියොත් අද සෙන්සේ මේ යුමේ ඉන්ටර්නැෂනල් එකේ සෙන්සේ කිව්ව දේ වැරදි කියලා ඔයාට කවදාවත් කට ඇරලා කියන්න බෑ. සෙන්සේ ඔයා කිව්ව දේ හරි කියලා දේ ඔයාට කියන්න පුළුවන් ඔයා භාෂාව හදාගෙන ගියොත්. ඉතින් අන්නේ කියන තැනට මගේ ආයතනයෙන් ඔයාලා ජපාන් ගියත් වෙන ආයතනයකින් ජපානයට ගියත් ඔයාගේ ජීවිතය හොඳට සාර්ථක වෙන්නයි මට අවශ්‍යයි. ඒකින්ද මේ අද කිව්ව කරුණ ටික හරියට ඔලුවට අරගෙන ඉදිරි අනාගතයේ සාර්ථක කරගන්න, ජපානයේ හරි ගේමක් ගහගන්න, හරි වැඩක් කරගන්න, ජපානයට යන්න. ජපානයේ වියදනුත් වැඩිය. මේ දවස්වල ජපානයේ වියදනුත් ගොඩක් වැඩි. දැන් නැත්නම් කට්ටිය මේ වීඩියෝස් එහෙම දැක්කම බනින්න ඉඩ තියෙනවා. ටැක්ස් වැඩි නේද? ගොඩක් ටැක්ස් එනවා නේද? ටැක්ස් තියෙනවා, ඒව තියෙනවා. ජපානයේ වියදම අතින් පොඩ්ඩක් වැඩි. මේ ආණ්ඩු වෙනස් වීම මේවත් එක්ක ජපාන් ආර්ථිකයත් යම් කිසි වැටිල්ලක තියෙනවා. ඉතින් ඒක අපි හේතුවක් නොකරගෙන තමන් ජපානයට යන්න ආසන, තමන්ට ඉලක්කයක් තියෙනවා ජපානයට යන්න. ජපානයට ගිහිල්ලා මැච් එකක් ගහන විදිය යූමේ ඉන්ටර්නැෂනල් මම පෙන්නලා දීලා තියෙනවා, ප්‍රූෆ් පෙන්වන්න පුළුවන්. ඒකින්ද කොහොම හරි අපි ඉදිරියට යමු මේ ගමන ඉස්සරහට ගිහිල්ලා ඔයාලට ශක්තියක් වෙන යූමේ ඉන්ටර්නැෂනල් වෙන ආයතනයකින් ගියත් කතා කරන්න අපිට අපේ ආයතනය පැය 24ම වුණත් මම මගේ ආයතනයට එන මැසේජ් එකට රිප්ලයි කරනවා. ඉතින් ඒ වගේ සර්විස් එකක් දෙන ආයතනයක්. ඒකයි මම කිව්වේ කිසිම බෑඩ් රිවිව් එකක් නැති එකම ආයතනයේ විදියට මම බය නැතුව කියනවා ලංකාවේ යූමේ ඉන්ටර්නැෂනල් ලස්සනට තාම තියෙන ආයතනය. මම දිගටමත් ඒ විදියටම අපේ ආයතනය අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලුම දෙනාට සුබ ප්‍රාර්ථනා කරනවා 2027 අවුරුද්දේ ජපානයට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් ඔයාලගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න, සිතුම් පැතුම් ඉෂ්ට වෙන්න, ජපානයට ගිහිල්ලා ජීවිතය සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ඔයාලට ලැබෙන්න කියලා. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්, සුබ රාත්‍රියක්. ඔය සුමනස්සයි. අපි නැවතත් Zoom meeting එකකින් හම්බ වෙමු. නැත්නම් අපේ ආයතනයේදී හම්බ වෙමු. නැත්නම් අපි ජපානයේදී හම්බ වෙමු. ඔයාලගේ ලස්සන සක්සස් ස්ටෝරි එකක් අහන්න මම බලාපොරොත්තුෙන් ඉන්නවා. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්.